අයිබෝවන් කෙනෙකුට තමන්ගේ ජීවිත කාලය තුළදී ලෝක කුසලාන ජයග්‍රහණයක කොටස්කාරයෙක් වෙන්න තියෙනවා නම් ඒක මොනතරම් වාග්යක්ද? මම හිතන්නේ මේ අවස්ථාව හම්බෙන්නේ ඊටාම විරල ගණේ කීප දෙනෙක්ට විතරයි. අද ලෝකයේ තියෙන ක්‍රීඩාවන් ගත්තොත් ජනප්‍රියම ක්‍රීඩාවන් වන්නේ පාපන්දු සහ ක්‍රිකට්. අද අපි හම්බෙන්නේ අපි කතා බහ කරන්නේ ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවට ගෙන ආපු කණ්ඩායමක සමාජිකයෙක් එක්ක. ඔහු හිටපු ටෙස්ට් නායකයෙක්, ඒ වගේම අති දක්ෂ වමත් පිතිකරුවෙක්, ඔහු දේශපාලකයෙක්, ඔහු ක්‍රිකට් පරිපාලකයෙක්, ඒ වගේම වර්තමානයේ තේරීම් කමිටු සමාජිකයෙක්. අවදි කරන වකයි. අශාන් අයිබෝවන් කියලා බෝ අපි CSM මැදිරියට පිළිගන්නවා. අයිබෝවන්. ඔබත් එක්ක කතා කරන්න බොහෝ දේ තියෙනවා අශාන්. හැබැයි අපි ක්‍රිකට් කියන මහා විෂය තුල ඔබ ආපු ගමන පටන් ගත්තේ කොහෙන්ද කියන එක ගැන කතා කරන්න ඉස්සෙල්ලාම කැමතියි. කියන්නකෝ ඔබගේ පියා ඇතුළු ඥාතීන් සමූහයක්ම මේ ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයෝ. අම්මා තාත්තා ගැන කියලා අපි පටන් ගමු මේ සාකච්ඡාව. ඔව් ඒ තාත්තා රාජ තිලකරත්න, අම්මා අමරා ලේකමසම් පස්සේ තිලකරත්න. අම්මගේ ගම එල්පිටියේ පිටුවල, තාත්තගෙත් පිළියන්දල වුණාට තාත්තගෙත් අම්මා එල්පිටිය පිටුවල. ඉතින් ඒගොල්ලෝ නෑදෑයෝ. ඒගොල්ලන් දෙන්නම හොඳට මේ අම්මා හොඳ නෙට්බෝල් ප්ලේයර් කෙනෙක්, තාත්තා ක්‍රිකට් ගැහුවා පිළියන්ත සෙන්ට්‍රල් එකට. ඒ වගේම අම්මගේ සහෝදරයෝ දෙන්නෙක් කැප්ටන් කරා, එක්කෙනෙක් ධර්මාශෝක, අනිත් එක්කෙනා රිච්මන්ඩ් කැප්ටන් කරා. අපේ තාත්තා පිළියන්ත සෙන්ට්‍රල් එකට ඉස්කෝලේ ගියේ. තාත්තගේ සහෝදරයෝ දෙන්නෙක්, මගේ බාපා ලොකු තාත්තා දෙන්නම පිළියන්ත සෙන්ට්‍රල් එකට නියෝජනය කරා. තාත්තත් ක්‍රිකට් ගැහුවා. ඉතින් වාසනාවකට අපේ ගෙදර තියෙන්නේ පිළියන්දල සෝබර් චන්සලි ක්‍රීඩාංගන ඉදිරියේ. ඉතින් මම හිතනවා ඒක ලොකු ආස්වාදයක් වුණා මට මේ ක්‍රීඩාවට උනේ. මොකද මම එළියට එලා බලනකොට හැමදාම මම දකින්නේ ක්‍රිකට් කවුරුයි ක්‍රිකට් ගහන එක. එතකොට ඔබගේ සහෝදරයෙක් හිටියා ඔබට. ඔහු ගැනත් යමක් කියන්න. ඔව්, මගේ මල්ලිගේ නම යසස්තිර කරත්. ඉතින් මල්ලි දියසේනක් විද්‍යාලයට ගියේ. under 19 ටීම් එක කැප්ටන් කරා.
ඊට පස්සේ ක්ලබ්ස් කීපයකට ගැහුවා. දැන් අද මේ වෙනකොට එයා ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ගහන ගමන් එහෙ කෝචින් කරනවා. ඔබ DS සේනානායක විද්‍යාලයට එන්න ප්‍රථමයෙන් ඔබ ඉසිපතන විද්‍යාලයට යන්නේ. එයා ඉසිපතනෙන් පටන් ගත්ත ගමන ගැන චුට්ටක්. ඔය ඇත්තටම මම මේ මගේ මම ඉසිපතන විද්‍යාලයට ගියා 4 වෙනි ශ්‍රේණිය දක්වා. ඒදී මම ඉසිපතන විද්‍යාලයේ තමයි මුලින්ම මම ක්‍රිකට් ගහන්න මට අවස්ථාව ලැබුණේ. මට මතකයි මම under 12 under 11 ක්‍රීඩා කරා ඉසිපතන විද්‍යාලයේ under 12 අසංග ගුරුසිංහ තමයි අපේ කැප්ටන්. under 11 උත් අසංග යටතේ මම ක්‍රීඩා කළේ. එහෙදී අපි හොඳින් දක්ෂකම් දැක්කෝ ඉස්කෝලේදී. ඉතින් ඒ වෙලාවේ තමයි මට අද වගේම තමයි ඒ කාලෙත් මේ මගේ මලේටත් පාසලක් හොයන වෙලාවක් තිබ්බා. ඒ වෙලාවේ ආරයිට අරස් මහත්මයා තාත්තට කිව්වා මම දෙන්නම ගන්නම් හෂාන්ව යසස්ව දෙන්නම ගන්නම් ඉතින් DS එකට එන්න කියලා. ඉතින් අපේ තාත්තට මොකද ඒ කාලෙත් අද වගේම තමයි මේ දරුවෙක් ඉස්කෝලේ දාගන්න ටිකක් දුෂ්කරයි. ඉතින් උරුක අවස්ථාවක් ඒ වෙලාවේ මට වාසනාව ලැබුණා කොළඹ DS සේනානායක විද්‍යාලයට යන්නත් අසංකට නාලන්ද විද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණා. හොඳයි. ඔබගේ පියා මේ ඔබගේ ආරම්භය ගැන යම් කිසි දෙයක් කියනවා හෂාන් අපි එක පොඩ්ඩක් නරඹලා ඉඳිමු. බිරිඳත් ඉන්නේ කරා මෙයා කොළඹ ඉස්කෝලේට දාන්න ඕනේ මෙයාගේ ක්‍රීඩා තරඟ තව උපමට්ටම් කරගෙන ක්‍රීඩා වෙනුවෙන් ඉදිරියට යෑමට නම් කියලා අපි කනිෂ්ඨ ඉසිපතන කනිෂ්ඨ විදුහලේ ප්‍රින්සිපල් එක කතා කරලා ගල්පතිතුමා හචාන් පුතාව ඉස්කෝලේට ගන්න තීරණය කරා. 4 වෙනි පන්ති යනකොට මෙයා ගත්තා ඒ වෙලාවේ තිබුණා පාසල් ක්‍රීඩා ක්‍රිකට් පාසල් අවුරුදු 11න් පහළ ක්‍රීඩා තරඟ මාලාවක්. ඒකට මෙයයි අසංක ගුරුසිංහත් ඒ ඉස්කෝලේ ඒ වෙලාවේ හිටියේ. මේ දෙන්නම අවුරුදු 11න් පහළ ඒ ටූර්නමන්ට් එක සෙල්ලම් කළා සතක 3ක් ගත්තා. අවුරුදු 3ට මෙයාගේ වයස අවුරුදු 10යි. ඒ වෙලාවේ ශ්‍රී ලංකා පාසල් සංගමේ සභාපති තාරයිටි අලස් මහත්තයා. ඉතින් මිස්ටර් අලස් ගත්තා පුතාලා දෙන්නාම DS සේනානායක විද්‍යාලයට අරගෙන DS සේනානායකෙන් තමයි ක්‍රීඩා උපමට්ටම දියුණු කරගත්තේ. ඒ එක්කම අරවින්ද සිල්වා යටතේ නායකත්වයට සෙල්ලම් කළා. අවුරුදු 15 අවුරුදු 17 අවුරුදු 19 අවුරුදු 19 නායකත්වය ලැබුවා හෂාන් පුතා. කළා තමයි ජාතික මට්ටමට ඉදිරිපත් වුණේ NCC ක්‍රීඩා සමාජය හරහා. හෂාන් අවුරුදු 10 දී ඔබ ශතකයක් ගන්නවා. කොහොමද ශතකයක් ගහන්නේ අවුරුදු 10 වගේ කුඩා වයසේදී? මොකක්ද ඒකට තියෙන එනර්ජි එක? මෙහෙමයි ඒ කාලේ ඉතින් අර කිව්වාගේ මම හැමදාම මේ අපේ ගෙදර ග්‍රවුන්ඩ් එක ඉස්සරහා තියපු හින්දා මම නිතරම ග්‍රවුන්ඩ් එකේ ඉන්න පුරුද්දක් තිබුණා. මම සොෆ්ට් බෝල් ක්‍රිකට් සමහර අය මාව ගන්නේ නැහැ අවුට් කරන්න බෑ කියලා. මොකද මේ මම තට්ටු දදා දවසම බැට් කරනවා ඒ කාලෙත්. ඉතින් ටෙස්ට් විතරක් නෙවෙයි. ඉතින් මං ඉතින් අපි ඉස්සර ගහනවා මේ 2 day matches උත් ගහනවා සොෆ්ට් බෝල්. ඉතින් පොඩි කාලේ ඉඳලා මේ මට ආසයි බැට් කරන්න. මොකද තාත්තත් පුළුවන් තරම් උත්සාහ කරේ මාව ක්‍රිකට් ක්‍රීඩ එකක් කරන්න. ඉතින් මේ ඉස්සර අද වගේ නෙමෙයි ටෙලිවිෂන් තිබුණේ නැහැ. ඒ කාලේ අපේ කවුද එන්නේ පිට රටින් සයිඩ් එකක් එක්කගෙන ගිහිල්ලා SSC එකේ හෝ වේවා ඕවල් එකේ වේවා මැචස් පෙන්නනවා අපිට. ඒ වගේම තමයි බිග් මැච් එකක් තියෙනවා නම් කොහේ හරි ගිහලා විශේෂයෙන් අපේ ගෙවල් පිළියන්දරේ හින්දා අපිට සෙන්ට් සෙබැස්ටියන්ස් ප්‍රින්ස් ඔෆ් වෙල්ස් ඒ මැචස් තමයි තාත්තා ගිහලා පෙන්නුවේ. කර උඩ තියන් ගිහලා අපි පෙන්නනවා හොඳ ක්‍රිකටර්ස් බැට් කරනවා. ඉතින් ලොකු උමනාවක් තිබ්බ තාත්තට මාව ක්‍රිකට් වලට යොමු කරන්න. ඉතින් මම හිතනවා මේ එයා මට බෝල විසි කරනවා බැට් කරන්න උගන්වනවා. තාත්තා වැඩ කර යා ෆෝස් එකේ. ඉතින් ඉස්සර යා ෆෝස් එකේ පෙන්වනවා මේ සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් බැට් කරන වීඩියෝස් එම ඉස්සර පෙන්වනවා අර ප්‍රොජෙක්ටර් එකේ දාලා. ඒවත් මාව එක්කන් ගෙන තාත්තා පෙන්වනවා. ඉතින් තාත්තට ලොකු සිහිනයක් තිබ්බ කවදාද දවසක මම මේ ශ්‍රී ලංකාව නියෝජනය කරයි කියලා. ඉතින් එතනට තාත්තා පුළුවන් තරම් මාව තල්ලු කළා. හරි හෂන් දැන් ඔබ ඉසිපතන විද්‍යාලයෙන් ඊළඟට යනවා DS සේනානායක විද්‍යාලයට. DS සේනානායක විද්‍යාලය කියන්නේ හරි අමුතු තැනක්. ඊරියගොල්ල මහත්මයාගේ සිහිනයක්ව තිබුණු දේ අලස් මහත්මයා සැබෑවක් කරපු DS සේනානායක විද්‍යාලයේ විදුහලේ මොටෝ එක තමයි country before self කියන එක. ඔබ පස්සේ කාලෙදී
ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරනකොට ඒක විදහා දක්වනවා country before self. මේ ශික්ෂණය ඔබට විදුහලෙන් ලැබුණ දේ ඒ ගැන යමක් කියන්න. ඔය ඇත්තටම පාසලේ තිබ්බ විනය සහ අනිකුත් සියලු දේ මම හිතන්නේ ඒ තිබ්බ හැම දෙයක්ම මම හිතන්නේ මගේ ක්‍රීඩාවට දායකත්වය ලැබුණා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් පමණක් නෙමෙයි. සැබෑ මහත්මයෙක් කරන්න ගතිගුණ හොඳ ගතිගුණ ඉගෙන ගන්න, ට්‍රැඩිෂන්ස්, වැලියුස් ජීවිතය ඉගෙන ගන්න මට DSN එක විද්‍යාලය සෑහෙන අපිට අස්වැසිල්ලක් වුණා, උදව්වක් වුණා. මොකද විශේෂයෙන් අලස් මහත්මයාගේ සෙවණැල්ලේ යටතේ හැදෙන්න ලැබීම මම හිතන්නේ මගේ ජීවිතේ ලොකු වාසනාවක් සහ මට මගේ ජීවිතේ ගොඩනගා ගන්න අවස්ථාවක් ලැබුණා කියලා මම හිතනවා. මොකද මාත් එක්ක ක්‍රිකට් ගැහුවා. ක්‍රිකට් විතරක් නෙමෙයි හැම දෙයක්ම අපිට එතෙන්දී ඉගෙන ගන්න ලැබුණා. අදටත් අපිට මේ ඒ අවස්ථාව මේ ජීවත් වෙනකොට නිතරම ඒ ලැබිච්ච මේ අපි උගහාගත්ත දේවල් අපිට මේ ජීවිතේට වටිනවා, වැදගත් වෙනවා. ඉතින් විශේෂයෙන් අරවින්ද මලික් කලස් ජීවිතුන් අතර අද නැහැ. නමුත් මේ සියලු දෙනා නලින්ද ජයමාන, දුමින්ද පාන්නිල මේ හොඳ ප්ලේයර්ස්ලා හිටිය අපිත් ඒ කාලේ අපි ක්‍රීඩා කරපු. ඉතින් හැම කෙනෙක් එක්කම බොහොම සහයෝගයෙන් ඒ ඉස්කෝලේ ක්‍රීඩා කළා. දැන් හෂාන් ඔයත් එක්ක මම හිතන්නේ අරවින්ද උදේගම් අම්බිල මහත්තයලා ඒ වගේ විවිධ ක්ෂේත්‍රවල කට්ටිය DSN නායක විද්‍යාලයේ හිටියා. දැන් ඔබ පාසල් ක්‍රිකට් ගහන කාලේ මොන හරි විශේෂ වූ මතකයන් තියෙනවද? ඔව් ඇත්තටම මම 13න් 15 මම ගියේ පස්වෙනි ශ්‍රේණියට DSN නායක විද්‍යාලයට. ඉතින් මම 13න් 15 කණ්ඩායම 15න් 15 17න් 15 19න් 15 කණ්ඩායම් වල මම ක්‍රීඩා කළා. විශේෂයෙන් මම අරවින්දත් එක්ක තමයි දිගටම ක්‍රීඩා කරේ 19න් 15 දක්වා. මට වැඩිමල් වුණත් මම අරවින්දත් එක්ක ක්‍රීඩා කරා. ඉතින් මට ඒ අරවින්දගේ තිබ්බ පිටිහරඹය ඒ කාලේ හරිම ඇටයකින් ඉතින් හරි ආසය බලන් ඉන්න. ඉතින් අපි වුණත් පොඩි කාලේ අපි බලන්නේ කොහොමද ඒ වගේ ක්‍රීඩකයෙක් ගහන් මේ පැත්තේ අමහුගක් කරලා බැට් කරන්න යාට අවස්ථාවක් ලැබෙනවා අනිත් පැත්තේ නේද. ඉතින් නිතරම යාගේ එයාගේ මම හිතන්නේ එයාගේ බැටිං ස්ටයිල් එක මට මුගක් දුරට ගහන විදිහ හරි මටමයි ක්‍රිකට් වල සෑහෙන මේ වැදගත් වුණා මයි ක්‍රිකට් ඉදිරියට ගෙනියන්න. හෂාන් දැන් ඔබ විදුහලෙන් අයින් වෙලා ඊළඟට ඔබ NCC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනවා. ඇයි NCC ක්‍රීඩා සමාජය තෝරගන්නේ? විශේෂ වූ හේතුවක් තියෙනවද? ඔව් ඇත්තටම ඒකයි මම දන්නේ NCC කොහෙද තියෙන්නේ කියලාවත්. නමුත් මම 15න් 15 හොඳින් ක්‍රීඩා කරගෙන පාසලේ යනකොට අරවින්ද සිල්ල මහත්මයාගේ අපේ අරවින්දගේ තාත්තා සෑම් සිල්ල මහත්මයා මට කතා කළේ කිව්වා හෂාන් හොඳ ක්ලබ් එකක් තියෙන NCC ඒකට මේ ජොයින් වෙන්නේ නැති ඇයි මැචස් වගේක් දැන් පටන් ගන්නවා under 25 ඇවිල්ලා මේ එන්න කියලා මට කිව්වා. ඉතින් මං හෙව්වා මේ සෑම් අංකල් කොහෙද මේ NCC එක තියෙන්නේ කියලා. එතකොට කිව්වා මේ තාප්පෙන් එහා පැත්තේ එතන තියෙන එකෙන්ද එහාට එන්න කියලා. ඉතින් මම තාප්පෙන් පැනලා NCC එකට ගියා. ඉතින් අද මං හිතන්නේ අවුරුදු 32ක් 33ක් මං හිතන්නේ අද මම ලයිෆ් මෙම්බර් කෙනෙක්. මං හිතන්නේ මගේ ගියේ දවසේ ඉඳලා මම ක්‍රිකට් ජීවිතේ සම්පූර්ණයෙන්ම ලොකු හැරවුමක් වුණා. මං හුඟක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් අපි යනකොට අපේ වීරයෝ තමයි NCC එකේ ක්‍රීඩා කළේ. රංජන් මඩුගල්ල, රොමේෂ්, රවි, අමල්, යොහාන්, ජගනාදන්, ඊට අරවින්ද යංග්ස්ටර් කෙනෙක් ඇටියට හිටියා. මේ හුඟක් යොහාන් ගුණසේකර හුඟක් টপ ප්ලේයර්ස්ලා NCC ක්‍රීඩා කරා. ඉතින් ඒගොල්ලොත් එක්ක විශේෂයෙන් ක්‍රීඩාව තුල සහ එළියේ මම හුඟක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම තමයි මම ඉතින් මතක් කරනවා රංජිත් ෆර්නෑන්ඩ් මහත්මයා. වගේ පිටිපස්ස සෙවණැල්ලක් වගේ ඉඳගෙන මට හැමදාම කියලා දුන්නා. ඉතින් මට මෙච්චර දුරක් එන්න හම්බුනේ NCC එකේ හින්දා. ඔබ ඒ කාලේ විකට් කීපර් බැට්ස්මන් හැටියට තමයි මේ ක්‍රීඩා කරේ. DSN නායක විද්‍යාලෙත් ඔබ දිගටම විකට් කීප් කරාද? නෑ මම කවදාකවත් විකට් කීපින් ලවස් දෙයක් අල්ලලා තිබුණේ නැහැ මේ ෆස්ට් ටෙස්ට් එක ගහනකම්. 89 තමයි මට අර්ජුන අයියා ඕස්ට්‍රේලියාවලදී සෙකන්ඩ් ටෙස්ට් එකට ඉස්සෙල්ලා මට කැචස් ටිකක් දීලා කිව්වා මේ වාට කීප් කරන්න පුළුවන් මේ හිට මැච් එකට වා කීප් කරනවා කියලා. ඉතින් ඒක ලොකු අභියෝගයක්. ලොකු අභියෝගයක්. මොකද මම කවදාකවත් කීපින් ලවස් එකක් දාලා තිබුණේ නැහැ විහිළුවටවත්. ඉතින් ඒ රිස්ක් එක කැප්ටන් කෙනෙක් කියලා රජුනයා ගත්තා. ඉතින් මොකද එච්චර අමාරුවක් උනේ නැහැ ඕස්ට්‍රේලියන් ට්‍රැක්ස් වල කීප් කරන්න. මොකද බෝලේ බවුන්සි බෝලේ පැට් එක හොඳට කීප් කරන්න පුළුවන්.
ඉතින් මම සාර්ථකව මේ ෆස්ට් ටෙස්ට් එක කීප් කරා. ඉතින් ඊට පස්සේ ටිකක් කල් කීප් කරා ශ්‍රී ලංකාව වෙනුවෙන්. හොඳයි හෂාන් අපි පුංචි බ්‍රේක් එකකට ගිහලා අපව සම්බන්ධ වෙන මේ සාකච්ඡාවට. අද අපි සාකච්ඡා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාව බිහි කරපු අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන හෂාන් තිලකරත්න මහත්මයා සමග. හෂාන් දැන් ඔබ කිව්වා පියාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා මේ ක්‍රිකට් ක්‍රීඩාවට. කොහමද අම්මා කොයි විදිහට දෙකට රියැක්ට් කරේ? අධ්‍යාපනයට බාධා වෙනවා එහෙම එක දෙමව්පියන්ට තියෙන අම්මගේ කොහොමද? ඔව් ඒ කාලේ අද වගේ නෙමෙයි. ඉතින් මේ කොහොමත් අම්මා මොකද මම ඒ කාලේ අධ්‍යාපනයට මොකක් හොඳයි දක්ෂ පන්තිය පළවෙනි වුණා. ඉතින් අම්මා හිතුවා මේ ක්‍රිකට් ගහලා මේ වැඩක් වෙන්නේ නැහැ. මොකක් හරි ඊට වැඩිය අධ්‍යාපන පැත්තෙන් ගියොත් හොඳයි කියලා. ඉතින් සමහර දාට ඉතින් මේ පන්තියේ පොඩ්ඩක් මගේ ග්‍රේඩ් එක පොඩ්ඩක් එහාම වුණාම ඔන්න ඉතින් අම්මා හැමදාම මේ පොඩ්ඩක් සද්දයක් දානවා මට. කලබල වෙනවා. ඒ වුණාට ඉතින් කොහොම හරි මම ක්‍රිකට් එක ගෙවිලා ගියා. නමුත් සමහර දාට මං මැච් එකක් දෙකක් ෆේල් වුණාම අපේ තාත්තා පොඩ්ඩක් මට සද්දයක් දානවා ආදී දා පාඩම් කරන්න ඕනේ කියලා. සමහර බැට් එක එහෙම තියලා කොයි හරි තියෙනවා අද ප්‍රැක්ටිස් යන්න බෑ දැන් පාඩම් කරන්න ඕනේ කියලා. නමුත් අම්මා තමයි හිමින්ම ගිහිල්ලා ඒක අරගෙන දීලා ට්‍රේනින් වලට මම තල්ලු කරන්නේ. ඒ වගේ කාර්යයක් තිබ්බා. ඉතින් පහු කාලේ මට මගේ අධ්‍යාපන හට කරගන්න බැරි වුණා. මගේ දිගටම ට්‍රේනින් හින්දා. නමුත් ඊට පස්සේ අම්මා මට සපෝට් කරා. දැන් හෂාන් කියපු දේ අම්මා මෙන්න මෙහෙම කියනවා. ඇත්තටම හරිම දක්ෂතාවයක් පෙන්වුම් කරා. හැම දෙයකටම ඉදිරිපත් වුණා. ක්‍රීඩාවට මෙන්ම පොඩි පන්ති ඉස්සෙල්ලා මොන්ටිසෝරියකට ගියාමත් එහෙ තිබුණු උත්සවයේ කතාව කරෙත් පුතායි. පොඩි කාලේ ඉඳලම පෙන්වුම් කරා පුතා මේ හැම දෙයකටම ඉදිරිපත් වෙන දක්ෂතාවයක් තියෙන බව. හැමදාම පුතා මැචස් වලට ගියාම හොඳට 50ට වැඩියම ගහනවා හැමදාම. තවත් ඉතින් පුතාට කියලා තියෙනවා පොඩි කාලෙම කොහොම හරි පුතා 6 වෙනකොට පාඩම් කරන්න ඕන ඇඟ මුණුස කට සෝදගෙන මේසෙට එන්න ඕන පාඩම් කරන්න කියලා. ඉතින් දවසක් මෙහා වැඩට ගියනකොට පුතා හිටියේ නැහැ. එන්න පරක් වුණා. පරක් වුණාම ඉතින් එයා බය වුණා දැන් තාත්තා ඇවිල්ලා නේද කියලා. එයා ගිහිල්ලා ආච්චි අම්මගේ ගෙදර හිටියා. ඉඳලා දැන් ඉතින් පුතා හැංගිලා ඉන්නව කොහෙද දන්නේ නැහැ. ඉතින් අපි ඔක්කොම සොයනව නැහැ. ගෙයි ගෙදරත් නැහැ අන්තිමට. ඉතින් අපි රෑ 8 වෙනකම් බැලුවා. මෙයා කිව්වා මේ ඔය තාත්තා නම් බය නැහැ යකෝ ඔය කොහේ හරි ඇති එයා හැංගිලා කියලා. ඉතින් මම නම් ඉතින් හැමතැනම යාළුවන්ටත් කියලා අපි බලනවා. 8ට විතර මේ අපේ ගේ ළඟ පොඩි ගහක් තියෙනවා. ඒ ගහ උඩින් නම් එකපාරට එයාට hina ගියා හයියෙන්. hina ගියාම මෙයා ගහ උඩ හිටියේ. ගහ උඩ ඉඳලා මේ බහින්නේ නැහැ කිව්වා තාත්තා එන හින්දා. බහින්නේ නැහැ කිව්වා. එපාර කිව්වා ලොකු තාත්තා එන්න කියලා. එපාර අයියාත් එක්ක ගිහින් අයියලා ගෙදර හිටියා. යන්තම් බේරිලා හිටියා. නැත්තම් මෙයා ඉතින් දඬුවමක් දෙනවා. ඊට පස්සේ කවදාවත් එහෙම පරක් වුණේ නැහැ වෙලාවට ගෙදර ආවා. ඒ කියන්නේ පොඩි කාලෙත් පොඩි මරි වැඩ කරලා තියෙනවා නේ. ඔව් නේ මෙහෙම අපි තාත්තා ටිකක් සැරයි. ඉතින් ඒ අර වෙලාවට මට ඉන්න හම්බුනේ නැති නිසා මම පොඩ්ඩක් බය වුණා. ඉතින් ඊට පස්සේ ඒක මගේ ලොකු තාත්තා මම පොඩ්ඩක් බේරගෙන මාව එක අපි ඉන්නේ එක මේක පත්තක් ඇතුලේ ඔක්කොම නැන්දා ලොකු තාත්තා බාප්පා ඔක්කොම ඉන්නේ එකට. ඒක හින්දා හදිසියකට මොකක් හරි වුණාම ටක් ගාලා අනිත් ගෙදරට යනවා. අන ගියක් තියෙනවා කොහොම හරි. ගිහලා බේරලා කොහොම හරි. දැන් අජාන් ඔබගේ පාසල් කාලේදී හැම ඔබට ගුරුහරුකම් දුන්නේ කියන්නේ ක්‍රිකට් වලින් ඔබට ඉදිරියට එන්න උදව් කරපු කෝච්ලා එහෙම කවුද? ඔව් මම හිතන්නේ හුඟක් දෙනෙක් ඉන්නවා මට මේ තත්ත්වයට එන්න අවස්ථාව ලබා දීපු. මොකද විශේෂයෙන් මතක් කරන්න මගේ පළවෙනිම කෝච් රාජතුකෝල් මහත්තයා කෙනෙක් මේ ඉස්පතන විද්‍යාලයේ. ඒ වගේම හිටියා මේ මිස්ටර් ඉස්මයිල් කියලා මේ MIC. ලොකු ඒ කියන්නේ මම ප්‍රැක්ටිස් කරනකොට ඒ කියන්නේ සොෆ්ට් බෝල් ගහනකොට මේ සූට් කේස් දෙකක් තියලා ගහනකොට තමයි මාව දැකලා කිව්වේ අද ප්‍රැක්ටිස් එන්න කියලා. ඉතින් එහෙම නොකියන මම සමහරට ගහන්න වෙන්නෙත් නැහැ. ඉතින් ඊට පස්සේ මම
ගෙදරට කියලා වෙන මේ අහනම් හිටිය දාලා ප්‍රැක්ටිස් වෙන්න කියලා. මොකද අද එහෙම අද ඒ වගේ තත්ත්වයක් නෑ බොහොම අඩුයි. ඉතින් ඊට පස්සේ මට මිස්ටර් පින්නදුව හිටපු ප්‍රින්සිපල් මිසස් විජයකෝන් කියලා හිටියා වයිස් ප්‍රින්සිපල්. ඒ අය මං හිතනවා මං අදටත් සිහි වෙනවා ඒගොල්ලන් මං හිතන්නේ මාව ඉසිපතන විද්‍යාලයේ මේ අඩු පහසුකම් ඒ කාලේ හරි අමාරු ක්‍රිකට් ගහන්න. නමුත් අපිට එහෙම දෙයක් දැනෙන්නවත් ඉඩ දුන්නේ නැහැ. අපි කොහොම හරි under 11 අපි joint champs. ඒ තත්ත්වයට අපි කොහොම හරි ඒගොල්ලෝ ඉස්කෝලෙන් ලොකු සහයෝගයක් දුන්නා. ඊට පස්සේ මම DS එකට ආවම මිස්ටර් ආලර්ස් හිටිය දිගටම අපිත් එක්ක උට මාස්ටර් ඉන් චාර්ජ් කෙනෙක් හිටියා මිස්ටර් සුමන පාල, මිස්ටර් KC පෙරරා. ඊට පස්සේ හිටියා කෝචස්ලා පොලිමක් ඉන්නවා මිස්ටර් වෑන් සිල්වා, PW පෙරරා, මිස්ටර් නෙල්සන් මෙන්ඩිස්. ඊට පස්සේ චාලි වර්ණකුල සූරිය මේ අය ඔක්කොම টপ කෝචස්ලා. මම හිතන්නේ හුඟක් ලංකාවේ ක්‍රීඩා කරපු හුඟක් ක්‍රිකටර්ස්ලා මේ කෝචස්ලා හරහා තමයි ආවේ. ඉතින් වාසනාවකට DS නායක විද්‍යාලයට ලැබුණා මේ කෝචස්ලා අපිට ඒගොල්ලෝ යටතේ මේ කෝච් මේ පුහුණුවීම් ලබන්න. ඉතින් මම හිතන්නේ ඒක අපේ ලොකු වාසනාවක් කියලා. ප්‍රශාන්ත් දැන් මෙහෙම ඉන්නකොට ඔබට පළවෙනි වතාවට ඉංග්ලන්ඩ් B කණ්ඩායමත් සමග ගාල්ලේදී තරගයකට සහභාගී වෙන්න ලැබෙනවා. ඔබ 1986 වගේ ඈත කාලෙකදී මේ තරගයෙන් ඔබ දකුණු 100ක් ලබා ගන්නවා. ඒ තරගය ගැන යමක් සඳහන් කරන්න. ඔව් එතකොට ඉංග්ලන්ඩ් B කණ්ඩායම ලංකාවට ආවා. ඒක ලොකු අවස්ථාවක් කියලා අපි දැක්කම තරුණ ක්‍රීඩකයෝ කීප දෙනෙක්ට අවස්ථාවක් ලැබුණා. මම ජුරම්පති මේ වගේ ප්ලේයර්ස්ට. ඉතින් ඒ වෙලාවේ මට මේ ගාල්ලේ තරගෙදී මට ශතකයක් ලැබුණා. මම හිතන්නේ ඊට පස්සේ මාව අඳුනගත්තා මේ ලොන්ගර් වර්ෂන් එකේ ක්‍රිකට් ගහන්න පුළුවන් කෙනෙක් හැටියට. ඊට පස්සේ මට ටික අවස්ථාවල් ලැබුණා under 23 පාකිස්තාන් එක ක්‍රීඩා කරන්න. ඒ වගේ නිතරම පිටරට සයිඩ් එකක් අහවම බෝඩ් 11 මැච් එකක් ගහන්න. ඉතින් ඒ වගේ අවස්ථාව මට මුලින්ම ලැබුණේ මේ අර CM පස්සේ. දැන් මේ අවුරුද්දෙම ඒ කියන්නේ 86 අවුරුද්දෙම ඉන්දියාව සමග පළවෙනි එක්දින තරගයට මුහුණ දෙන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ කොහොමද ඔබගේ ජීවිතයේ ලොකු කඩේමක් මේ? ඔබගේ පියාගේ ඩ්‍රීම් එක එක්තරා විදිහකට සාර්ථක වීමක්. කොහොමද මේ පළවෙනි තරගයට ඔබ සූදානම් වුණේ? ඔව් ඇත්තටම මම හිතුවේ නැහැ ඒ වෙලාවේ. මගේ යාළුවෙක්ගේ ගෙදර මම හිටිය වෙලාවේ සංජය පෙරරා කියලා මගේ ඉස්කෝලේ මේ යාළුවෙක් ගෙදර. ඒ වෙලාවේ මම මේ රේඩියෝ එකේ මගේ නම කියුණ ඇහුණා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ෂාජයන් ඒ වගේ වෙලාවක. ඉතින් පුදුම සතුටක් ලැබුණා. මම ඒ වෙලාවෙම මම ගෙදර ඇවිල්ලා මේ අම්මට පණිවිඩය දුන්නා. ඒක තාත්තා ලංකාවේ හිටියේ නැහැ විදේශගත වෙලා හිටියේ. ඉතින් පුදුම සන්තෝෂයක්. මම හිතන්නේ අපි නෑදෑයෝ ගෙදර රැස් වෙලා ඒ වෙලාවේ හුඟක් කෝල්ස් ආවා. මොකද ඒ වෙලාවේ ලංකාවේ ක්‍රීඩා කරන්න මම ඒකට ඉස්කෝලේ හිටියේ. මගේ අන්තිම අවුරුදු ඉස්කෝලේ. ඉතින් මම පුදුම සතුටක් ලැබුච්චා. මගේ පළවෙනි සංචාරයේ මම පත් වුණා කියපු දවසේ මට අද වගේ මතකයි. මම පුදුම සතුටක් ලැබුව දවසක්. ඊළඟට 1989 වෙනකොට ඔබ ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන්න වරම් ලබා ගන්නවා. ඊට පස්සේ ඔබ දිගු ගමනක් පටන් ගන්නවා ඔබගේ ක්‍රිකට් ජීවිතේ. ඔබ එක තැනක මම දැක්ක කියලා තියෙනවා cricket was my love. It gave me rewards as well as punishment. ඒ ගැන කොහොමද ඔබට දැනෙන්නේ? ඔව් මම හිතනවා මේ මගේ ෆස්ට් මම ඇත්තටම ඔස්ට්‍රේලියාවල ටෙස්ට් මැච් එකක් ගැහුවට පස්සේ මේ ටෙස්ට් ක්‍රිකට් කියන එක ගැන මට ඇත්තටම ටේස්ට් එකක් ආවේ එතකොටයි. මම හිතුවා මම ෆස්ට් ටෙස්ට් එක ගහලා මම හිතුවා මට මේක කම්පීට් කරන්න බැරි වෙයි මේගොල්ලොත් එක්ක. මොකද දැස්සෝ එච්චර හොඳ ප්ලේයර්ස්ලත් එක්ක මම ක්‍රීඩා කළේ. ඉතින් මම හිතුවා මගේ ලෙවල් එක හරි අඩුයි. මට අමාරු වෙයි කවදාකවත් මේ මොකද මර්ව් හියුස් ඕල්ඩර්මන් ටෙරි ඕල්ඩර්මන් මැක්ඩර්මට් එතකොට මේ වගේ ප්ලේයර්ස්ලත් එක්ක ගහන්න පුළුවන් ගේද කාල් රැකමන්. ඒ වගේම ඒ ෆස්ට් ටෙස්ට් එකේ මම දකිනවා අරවින්ද 167ක් ගහනවා බ්‍රිස්බේන් වල. ඉතින් නමුත් මම සෙකන්ඩ් ටෙස්ට් එක ගහලා මම ස්කෝර් එකක් ගැහුවෙත් නැහැ. මං හිතුවා මට ගහන්න ඒ ඔබේ පළවෙනි තරගය හෝබාට් වල. නමුත් මම ඊට පස්සේ මම කාම්පරේට ගිහිල්ලා මගේ ස්කිල් එක සහ මගේ ටැලන්ට් එක ගැන මම බිලීව් කරා. මම හිතුවා
මම ඉගෙන ගත්තොත් මගේ මේක ටුවර් එක ඇවිල්ලා මම නම් ඉගෙන ගත්තොත් මගේ ඉස්සරහට මගේ ගේම් එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් ඒක. ඉතින් ඇත්තට මේ ටුවර් එක මට ලොකු ආශිර්වාදයක් වුණා මම ගේම් එක හදාගන්න. ඔබගේ ක්‍රිකට් ජීවිතය තුළ ටෙස්ට් තරඟ 83කට ඒ වගේම දින තරඟ 200කට මුහුණ දෙනවා. ටෙස්ට් ශතක 11ක් එක්දින ශතක 2ක් ඔබ ලබා ගන්නවා. මේ මුළු ක්‍රිකට් කාල පරිච්ඡේදය ගත්තහම ඔබට කියන්න විශේෂ වූ දේවල් තියෙනවද? 96 වර්ල්ඩ් කප් එකට මම එනවා ආපහු. ඒ හැර ඔබට මං හිතන්නේ මට ක්‍රිකට් වලින් ලැබිච්ච වටිනම දේ තමයි ටෙස්ට් කැප් එක. ශ්‍රී ලංකාව වෙනුවෙන් බ්ලේසර් එකයි ක්‍රෙස්ට් එකයි තමයි මට ලැබිච්ච වටිනම දේ. මට වෙන කිසි දෙයක් වටින්නේ ඒ දෙක තරම්. මං හිතනවා ඕනම කෙනෙක් ක්‍රීඩා කරන්න ලංකාවේ නම් ක්‍රීඩා කරන ඕනම කෙනෙක්ට ඒ හැඟීම තියෙන්න ඕනේ. ඇත්තම සන්තෝෂයි. මං හිතනවා මගේ ගමන දිහා බලනකොට අපේ තාත්තට ඕන සීනිය මම තාත්තට දුන්නා. සන්තෝෂයි. හෂාන් දැන් ඔබ විශේෂ වුණ පුද්ගලයෙක්. අපි දන්නවා ලෝකයේ සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පළවෙනි විකට් දෙක තුන ගියාට පස්සේ ඒක දිගටම රඳා පවත්වාගෙන යන්න සමහරක් අපි අහලා තියෙන වෝල් එකක් අවශ්‍යයි කියලා. රාහුල් ද්‍රාවිඩ් නැත්නම් මයිකල් ක්ලාක් ලංකාවේ වෝල් එක තමයි හෂාන් තිලකරත්න. කොහොමද ඔබ ඒ ස්කිල් එක දියුණු කරගත්තේ? මම අහලා තියෙන දෙයක් තමයි ඔබගේ විකට්ටුවට ලොකු ප්‍රයිස් එකක් තියෙනවා. ඒක නිකන් දෙන්නේ නැහැ. ඒ ස්කිල් එක කොහොමද ඩෙවලොප් කරේ? මම මුලින්ම කිව්වා වගේ මම සොෆ්ට්බෝල් මැච් එකක් ගැහුවත් මම විකට් එක මම ලේසියෙන් දෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා මම පොඩි කාලේ බලන් හිටියා රොයිය බැට් කරන විදිය. සිතත් බැට් කරන මාත් එක්ක ගැහුවා රංජන් මඩුගල්. ඒගොල්ලන්ගේ ස්කිල් එක හරි ටැලන්ටඩ් ඒගොල්ලෝ. ඉතින් අනික ඒගොල්ලොත් එක්ක ගහනකොට මම හිතුවා මම කවදාවත් විකට් එක දෙන්නේ නැහැ. මගේ මගේ ස්කිල් එක මං ඉම්ප්‍රූව් කරගන්න බලන්න ඕනේ කියන එක. ඉතින් සමහරවිට මට ඇඟට වැදුනත් ඔළුවට වැදුනත් මං කොහොම හරි මං විකට් එක කවර් කරගෙන විකට් එක නොදෙන්න තමයි මගේ උත්සාහය තිබ්බේ. ඉතින් සමහර දාට අපිට ටුවර්ස් ගියාම ෆාස්ට් බෝලර්ස් අපි මෙහි අපිට දැන් අද තියෙන ෆැසිලිටිස් ටිකක් අඩුයි ඉස්සර. ඉතින් සමහරවිට ෂෝට් බෝල් එක අපි ප්‍රැක්ටිස් කරන්නේ කොරිඩෝ එකේ. ඉතින් ඔය මේ ලෙදර් බෝලයක් අරගෙන මේ ටෙනිස් බෝල් එකක් අරන් කාටරි කොට්ට දාන්න කියලා තමයි. එතකොට තමයි අපි තේරෙන්නේ අපි මෙන්න කම්පිටිෂන් එකක් මෙතන තියෙනවා කියලා. ඉතින් ඔය වගේ දේවල් අපි විසින් හදාගත්ත ට්‍රේනින් තිබ්බ අපිටම කියලා. අපිටම ආවේනික වෙච්ච ට්‍රේනින් තිබ්බ. අපි ඇවිල්ලා ඒ කාලේ ඉන්ටර්නෙට් එකේ දැන් ටූර් එකක් යනවා නම් බෝලර්ස් ටික අපි ස්ටඩි කරලා අපි ඒවට ලෑස්ති වුණා. ඒ වගේ දේවල් අපි අපේ හෝම්වර්ක් අපිට පුළුවන් විදියට අපි ඒ කාලේ කරා. ඉතින් ඒක මම හිතනවා අපිට මම ප්ලේයර් කෙනෙක් හැටියට මට හුඟක් උදව් වුණා. මම ස්ටඩි කරා. මොකද මම දන්නවා අපිට ලැබෙන්න යන්නේ මොනවද කියලා. ඉතින් ඒකින්ද මම ඒවට ලෑස්ති වුණා ඒ කාලේ. වෙනම මම ස්ටඩි කළේ බෝලර්ස්ලා. හෂාන් ඔබගේ මේ ක්‍රීඩා ජීවිතයේම ගත්තොත් මට අමතක නොවනම ඉනිං එක තමයි වෙස්ට් ඉන්ඩීස් 333ක් වගේ ලොකු ටෝටලයක් ගත්තහම ඒක චේස් කරපු වෙලාව. අපි ඇත්තරම අපේ ඇස්වලට කඳුළු ආවා ලකුණු 6ක් ගහන්න තියෙද්දි අපි ලකුණු 3කින් ඒ තරඟයේ පරාජය වුණා. ලකුණු අපි මම හිතන්නේ 330ක් අපි චේස් කරා. බට් අන්තිම ඕවර් එකේ අපිට ඒ ලකුණු ගන්න බැරි වුණා. ඔබ ලකුණු 100ක් ලබා ගත්ත ඒ තරඟේ. ඒක ගැන යමක් කියන්නේ ඒ තරඟය ගැන. ඔව් මම හිතන්නේ මේ අපේ කණ්ඩායමක් හැටියට එතකොට සෑහෙන දුරක් ඇවිල්ලා තිබ්බා. ඒ කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ එකට ක්‍රිකට් ගහලා හැම කෙනාගේම මේ වීක්නස් එක ස්ට්‍රොං පොයින්ට් එක ගැන අපි යම්කිසි දැනුමක් තිබ්බා. ඉතින් මොකද ඒ වෙලාවේ මේ වර්ල්ඩ් කප් එකට මාස ගාණක් තිබ්බ ටුවර් එකක් මේක. එතකොට මම හිතනවා මේ හැම කෙනාම කන්ට්‍රිබියුට් කරා. හැම මැච් එකේම හැම කවුරු කෙනෙක් කන්ට්‍රිබියුට් කරා ඒ ටුවර් එකේම. ඉතින් මම නම්බර් 7 හරි මම බැට් කරන්න ගියේ. මාත් එක්ක හතුරු සිංහ පාර්ට්නර්ෂිප් එකක් දැම්ම. ඊට පස්සේ කුමාර ධර්මසේනත් පාර්ට්නර්ෂිප් එකක් දැම්ම. හැම කෙනාම කන්ට්‍රිබියුට් කරා ඒ වෙලාවේ ඇවිල්ලා. ඔබ අසනීපෙන් ඉඳගෙන ඒ තරඟේ කොහොම හරි ඔව් ශාර්ජවල කොහොමත් හරි රස්නේ දවසක් එදා. ඉතින් මම ඩිහයිඩ්‍රේට් වුණා. ඉතින් වතුර
ප්‍රමාණය අඩුවෙන් අපිට මයිල්ස්ටෝන් එක අචීව් කරන්න බැරි වෙනකොට ඔබට මොකක්ද දැනෙන්නේ? ඇත්තටම මේ just another match නැත්තම් අපිට මැච් එක ජයග්‍රහණය කරන්න කුමනාවක් තිබ්බා. ඉතින් අවසනාවකට ඒ කැච් එක ක්ලීන් කැච් එකක්. ඉතින් කොහොම නමුත් අපි ඒක ගැන ඒ දවස්වල තියුණ පොඩි විවාදයක්. ඒ කැච් එක ක්ලීන් නෑ කියලා රෝප් එක පෑගුණා කියලා. ඔබ හිතනවා එහෙම නෑ කියලා? නෑ මම හිතන්නේ වෙස්ට් ඉන්ඩීස් ප්ලේයර්ස්ලා හැමදාම හරිම ක්ලීන් ක්‍රිකටර්ස්ලා. ඒගොල්ලෝ දැන් අපි අද වගේ කාලේ ක්ලෝස් අප්ස් මුකුත් තිබුණේ නැහැ. ඉතින් මම ඇහුවාගෙන් was it a clean catch? එතකොට යා කෝ yes කියලා. එතකොට එතනින් එහාට අපි කතා කරන්නේ නැහැ. එහෙම තමයි අපිට කියලා දීලා තිබ්බේ. මහත්මා ක්‍රීඩාවක් නේකනේ. ඉතින් ඊට පස්සේ අපි එතනින් එහාට කතා කරේ නැහැ. අපි පරාජය වුණා. කොහොම නමුත් අපිට ඒ තරඟාවලිය ජයග්‍රහණය කරන්න අවස්ථාවක් ලැබුණා. මම හිතන්නේ පළවෙනිම ශාර්ජා ජයග්‍රහණය කරපු පළවෙනි තරඟාවලිය. හොඳයි හෂාන් අපි පුංචි බ්‍රේක් එකකට ගිහලා ආපහු කතා කරමු. හොඳයි හෂාන් අපි කතා කරමින් හිටියේ ඔබගේ ක්‍රිකට් ජීවිතයේ එක එක කඩයින් ගැන. මම හිතන්නේ ඔබේ ජීවිතේ විතරක් නෙවෙයි අපේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේත් බලාපොරොත්තු මල්පැල ගැන්වුණු දවසක් තමයි 1996 අපි ලෝක කුසලානේ ජයග්‍රහණය කිරීම. මේ ජයග්‍රහණය ඔබට කොතරම් වටිනවද? ඇත්තටම වටිනාකම කියලා නිම කරන්න බෑ. අදටත් මම වර්ල්ඩ් කප් එක තුරු කරගෙන බුදියන්නේ නැගිටින්නෙත් එහෙම. Celebrations already beginning. All the other Sri Lankan players out onto the boundary area. That's it, all the way to the boundary for 4. What a victory for the Sri Lankans. A fantastic effort by them. Their players are charging out onto the ground. The Aussies shaking them by the hand. Little Murali Dharaman's arrived. What a year it's been for him. Distraught at one end of his season, and here he is now in the winning team. They've taken out the World Cup. And what a moment. මොකද මේ ඒක සීලුම ලාංකිකයන්ට හැම කෙනෙක්ටම ඒක පොදු දෙයක්. මම හිතන්නේ අපි කාලයක් තිස්සේ වර්ල්ඩ් කප් එක වෙනුවෙන් අපි ලොකු බලාපොරොත්තුවක් තියාගත්තා. අපි හිතුවා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. මොකද අපි කාලයක් තිස්සේ එකට ක්‍රීඩා කරපු හින්දා. ඉතින් ඒ වගේම තමයි මට මතකයි අපි නිව්සීලන්ඩ් වල සීරීස් එක දිනලා ඉල්ලා ටෙස්ට් සීරීස් එක දිනලා ඉවිල්ලා මම කොල්ම කොහේ හරි යනකොට සර් රිචඩ් හැඩ්ලි කිව්වා මේ ශ්‍රී ලංකා තමයි ෆේවරිට්ස් කියලා වර්ල්ඩ් කප් එකට. ඒ කාලේ. ඒ කියන්නේ මම හිතන්නේ වර්ල්ඩ් කප් එකට මාස හුඟක් 8කට කවුරුත් අපිට chance එකක් දීලා තිබුණේ නැහැ ඒ වෙලාව. ඉතින් ඒ වෙලාවේ අපි හිතුවා මම හිතුවා ඇත්තටම මම බිලීව් කරා අපිට පුළුවන් මේක දිනා ගන්න කියලා. මොකද අපි හිටපු කණ්ඩායම ඒ වෙලාවේ හිටපු ෆෝම් එක අනුව ලොකු ටීම් ස්පිරිට් එකක් තිබ්බා. එක එක්කෙනා වෙනුවෙන් ක්‍රීඩා කරපු අවස්ථාවල් තිබ්බා. හැම කෙනාම රන්ස් ගේවෙන්න තුනත් විකට්ස් ගත්තේ නැතුණත් කණ්ඩායමක් හැටියටයි පුදුම විදිහට එකමුතුව මාට කිව්වා එක එක්කෙනා වෙනුවෙන් ක්‍රීඩා කරා. ඉතින් අපි දන්නේ නැහැ අපි දැන් මම මාත් එක්ක වෙලාවක් මගේ ෆයින්ඩ් එක දවස් හිටියේ කුමයි මායි තමයි රූම්මේට්ස්ලා. ඉතින් මගේ යාළුවෝ දෙන්නෙක් ආව ඉංගලන්තේ ඉඳලා. ඉතින් ඒ දෙන්නට ඇඳවල් දෙක දීලා අපි දෙන්න ෂීට් එකක් දාන් බුදිය ගත්ත බිම. ඉතින් එච්චරට අපි බොහොම සැහැල්ලුවෙන් සරලව අපි මේ තරගෙට මුහුණ දුන්නේ. පහුවදා උදේ හුඟක් කට්ටිය අපිට විශ් කරන්න ආවා. මිස්ටර් අල සුත්තාව ඒ වෙලාවේ. ඉතින් ඒ ආශිර්වාදත් එක්ක මම හිතන්නේ අපිට මේ ෆයිනල් එකක් ගහනවා කියන මේ බර පීඩනය කොහෙවත් තිබුණේ නැහැ. ඉතින් දැන් එදා ග්‍රවුන්ඩ් සපෝට් එක සම්පූර්ණයෙන්ම හිතන්නේ තියෙන්නේ නැති ශ්‍රී ලංකාව පැත්තේ. ඔව් අපි ලාහෝල්ට එනකොටම එයාපෝට් එකේ ඉඳලා බැහැලා ඇතුළට එනකොටම ග්‍රවුන්ඩ් සපෝට් එක ඒ සෙනග ඒ වෙලාවෙත් සෙනග හිටියා. අපි මේ අපි වෙල්කම් කරන්න එයාපෝට් එකේ. ඒ කියන්නේ අපි ආවේ කල්කටා වල ඉඳලා එනකොට සෙනග හිටියා අපි මේ වෙල්කම් කරන්න. ඒ වගේ ඒ ග්‍රවුන්ඩ් එකේ ඒ වෙලාවේ ඉඳලා අපි එළියට කොහෙ ගියත් සියලුම පාකිස්තානුවන් අපිත් එක්ක හිටියේ ඒ වෙලාවේ. අර්ජුන රණතුංග කියන සුවිශේෂී පුද්ගලයාගේ නායකත්වයේ කොයිතරම් බලපෑවද මේ කණ්ඩායමේ ජයග්‍රහණය? ඉතාම ප්‍රබල නායකයෙක්. මම හිතන්නේ ගත්ත තීරණ මම හිතන්නේ හැම කෙනාම සීනියර්ස්ලත් එක්ක අහලා ඒ වගේම තමයි ඍජු තීරණ ගත්ත නායකයෙක්. කණ්ඩායම එකට තියාගන්න පුළුවන්
පුළුවන් ශක්තිය යට තිබුණා ඒ වෙලාවේ. ඉතින් හැම කෙනාම සපෝට් කරා. මම හිතන්නේ හැම කෙනාගේම අඩුපාඩුකම් ගැන හොඳ දැනුමක් තිබුණා. ඉතින් ඒ හින්දා අපිට හරි ලේසි වැඩ කරන්න අන්තිම කාලේ අර්ජුනත් එක්ක. ඉතින් මම හොඳ නායකයෙක් ඕනේ තරගාවලියක් මේ වගේ වර්ල්ඩ් කප් එකක් දිනා ගන්න. ඉතින් ඒ සියලුම දේ අර්ජුනයගම තිබ්බා. සනත් සහ කලුගේ ඕපනින් අර එක පාට බ්ලාස්ට් කරන එක මම හිතන්නේ ඒක අලුත් ඉනෝවේෂන් එකක් වුණා ඒ වර්ල්ඩ් කප් එකේදී. ඒක කොයිතරම් සාර්ථක වුණාද? ඔය ඇත්තට මේක ඕස්ට්‍රේලියාව වලදී තමයි අත්අදා බැලුවේ. ඒ වෙලාවේ මේ කලු සහ සනත්ව මේ යුගලය ඕපන් කරන්න ඕනේ කියන එක තීරණය අරගෙන එක්ස්පෙරිමන්ට් එක කාගේ යෝජනාවක්? ඒක අර්ජුන අයියාගේ සහ දුලිප් මෙන්ඩිස්ගේ තමයි මම හිතන්නේ. ඊට පස්සේ අපිටත් ඒක දැනුවත් වුණා. ඊට පස්සේ ඩෙව් වට්මටත් ඒක කිව්වා. මම හිතන්නේ මුලින්ම මම හිතන්නේ අර්ජුන අයියාගේ සහ දුලිප්ගේ අදහසක් තමයි ඕපන් කරන එක දෙන්න. ඉතින් ඒක පවට පස්සේ හරි ගියා. හරියට මම හිතන්නේ ඒක හොඳ තීරණයක් ඊට පස්සේ. දැන් ලොකු ටෙන්ස් මොමන්ට් එකක්. විකට් එකක් ගියා නම් හෂාන් ඊළඟට බැට් කරන්න යන්න තියුණාට කොහොමද ඒ වෙලාවේ ෆීල් වුණේ ඒක? එහෙම දෙයක් ලොකු මේ ටෙන්ෂන් එකක් තිබුණේ නැහැ. මොකද මේ තරගාවලිය පුරාම අපි කණ්ඩායමක් හැටියට හොඳින් ක්‍රීඩා කළා. දැන් මතකයක් තියෙනවා නම් දැන් කල්කටාවල සනත්වි කළු අවුට් වුණාට පස්සේ ඊට පස්සේ කන්ට්‍රිබියුට් කරා හැම කෙනාම ඇවිල්ලා මැදින්. ඉතින් ඒ වගේ ටෙන්ස් මූවමන්ට් එකක් ආවත් අපිට තිබ්බා අපි ගැන විශ්වාසය අපිට ඒවා ඒ වෙලාවේ ඒක හැන්ඩල් කරගන්න පුළුවන් කියලා. ඉතින් එච්චර ලොකු මේ පිළිණයක් තිබුණේ නැහැ. ඔබලා ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණය කරලා ඒ කප් එකත් අරගෙන ලංකාවට එනකොට ලංකාවේ තිබුණ පිළිගැනීම මහ ජනතාවගේ ආදරය කොහොමද දැක්කේ? ඔව් අපිට විට ඉස්සෙල්ලා ඒ එක්ස්පීරියන්ස් එකක් තිබුණේ නැහැනේ. ඔව්. ඉතින් හිතුවද මේ වගේ දෙයක් මෙහෙම ප්‍රෙපරේෂන්ස් තියේ මිනිස්සු පාර දෙපස්සේ ඉඳගෙන බලාගෙන ඔබලා එනතුරු සිටී කියලා එහෙම? ඔව් එහෙම දෙයක් ඇත්තටම හිතුවේ නෑ. අපි ආවා එනකොටම ලොකු සෙනගක් මග දෙපස්සේ හිටියේ. ඉතින් මං හිතුවේ ඒ බලාපොරොත්තු වෙච්ච දේ මං හිත අවුරුදු ගානක් තිස්සේ මම හිතන්නේ ශ්‍රී ලාංකීය මේ කට්ටිය ලාංකීය ජනතාව බලන් හිටපු දෙයක්. ඉතින් අපේ වෙලාවෙ ඉතින් හැම කෙනාටම අපිට ආශිර්වාද කරපු විශාල පිරිසක් හිටිය ඒ වෙලාවෙ. ඉතින් ඊට පස්සේ මම අයමත් ඒක වෙන්දා මේ පාර T20 World Cup එකේදී මට අවස්ථාව ලැබුණා මේ ඩබල් ඩෙකේ එකේ එන්න. ඉතින් මම ඒ වෙලාවේ මට විඳින්න බැරි වෙච්ච දේ මම මේ පාර අයමත් වෙන්දා මම කිව්වා මට මේක 96 ප්ලේයර් කෙනෙක් හැටියට දැන් මම මේක සිලෙක්ට් කෙනෙක් හැටියට හම්බ වෙනවා කියලා මම පුදුමයි. ඒක මට හිතා ගන්න බෑ. මේ රටේ මිනිස්සු ක්‍රීඩාවට තියෙන ආදරය හිතා ගන්න බෑ. ඉතින් එහෙම වුණාම තවත් බලාපොරොත්තු වැඩි වෙනවා. තවත් හොඳින් ක්‍රීඩා කරන්න තියෙන අවශ්‍යතාවය තව දුරටත් වැඩි වෙනවා. ඉතින් එහෙම දේවල් හරි අඩුයි. ඒ කියන්නේ අපි හිතුවේ නෑ මම 96 එනකොට එහෙම සෙනගක් මගේ දෙපස ඉඳගෙන මේ අපිට මේ ආශිර්වාද කරනමුත් ඒක සම්පූර්ණයෙන් වෙනස් වුණා. හෂාන් on the field and off the field කවුද වගේ හොඳම යාළුවෝ කිට්ටුවෙන් හිටපු කට්ටිය උනේ? විශේෂයක් නෑ. මාත් එක්ක මම හිතනවා හැම කෙනා මාත් එක්ක හොඳ හැමතිස්සම මාත් එක්ක එළියට යනවා එනවා. ඉතින් එහෙම විශේෂයක් කියන නැහැ. රොෂාන් ගුරුසිංහ අසංකති මාත් එක්ක ඉස්කෝලේ ඉතිරිපදෙන් ඉඳලාම හිටපු කෙනෙක්. අනිත් අයත් ඒ වගේ මාත් එක්ක හුඟක් හොඳයි. ඉතින් අපි එළියට යනවා එනවා මේ ගෙවල් වලට යනවා. ඉතින් පාටි එකක් තිබ්බම අපි ඔක්කොම එකතු වෙනවා. ඉතින් ඒ වගේ ට්‍රෙන්ඩ් එකක් තමයි අපි ගහන කාලය තිබුණේ. දැන් ඔබ ක්‍රීඩා කරන කාලේ මම හිතන්නේ බොහොම තද බෝලර්ස්ලා හිටපු කාලයක්. ඒ කියන්නේ දක්ෂ පන්දු යවන්න. වෝනේ, මැග්‍රාත්, යූනිස්, වකා යූනිස්, අක්‍රම් මේ හැම කෙනෙක්ම ඉතාම දක්ෂයි. ඔබට කියන්නේ ඇලන් ඩොලන්ගේ කාලේ ඉඳලම ඔබ සෙල්ලම් කරනවා. බොහොම දුෂ්කරම පන්දු යවන්න හැටියට ඔබට දැනලා තියෙන්නේ කවුද? ඔව් ඉතින් සෑහෙන හොඳ පන්දු යවන්න හිටියා. ඒ කාලේ නමුත් අපි මම හිතන්නේ හැම කෙනාටම අමාරු වුණා මේ වසීම් අක්‍රමට ෆේස් කරන්න. මටත් හුඟක් අමාරු වුණා ෆේස් කරන්න. මොකද එයාගේ පන්දු යවන දෝලනය සහ ස්විං එක
සී මූවමන්ට් එකයි මේකයි මේ සී ෆාස්ට් යාගේ දෝලනයත් එක හරි අමාරුයි ක්‍රීඩා කරන්න. ඉතින් නිතර මම බැලුවේ කොහොම හරි මගේ කඩුල ආරක්ෂා කරගෙන ඉන්න. දෙපාර තුන් පාරක් මගේ කකුලේ නියපොත්තත් නැති වුණා. මොකද මට රොෂාන්ගෙත් නැති වුණා. ඉතින් ඊටම දක්ෂ පන්දියවන්නේ මම හිතන්නේ අපිට මුණ දුන්න. ඉතින් හැම කෙනාම හැම හුඟක් බැට්ස්මන්ලාට අමාරුයි. ඉතින් මටත් ඒ වගේම තමයි හුඟක් අමාරුයි වසීම් අක්‍රම. හොඳයි අෂාන්, ඔබ ගැන අවිෂ්ක ගුණවර්ධන ඔබත් සමග එක කාලයක් ශ්‍රී ලංකාවේ කරපු අවිෂ්ක කියනවා මෙන්න මෙහෙම දෙයක්. හෂාන්ව මට හඳුන්වන්න පුළුවන් අපි සමකාලීන ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට වඩා මගේ හෂාන්ගේ තියෙන මිතුරුකමේ බැඳීම මං හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙන්නෙක්ගේ අතර තියෙන සම්බන්ධතාවයට වඩා වැඩි. හෂාන් තමයි මං පළවෙනි ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වෙනකොට ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් තරගයේ නායකත්වය දරුවේ. මම ටෙස්ට් කැප් එක ගත්තේ හෂාන් අතින්. මට කවදාකවත් අමතක වෙන්නේ නැති දෙයක්. ඒ වගේම මට මතකයි මම ක්‍රිකට් ශ්‍රී ලංකාවේ පටන් ගන්නකොට හෂාන් ඇවිල්ලා ගොඩක් කල් ක්‍රීඩා කළා හිටිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් කණ්ඩායමේ. නමුත් කවදාකවත් අපිට නාවක ක්‍රීඩකයෙකු විදිහට සැලකුවේ නැහැ. මම හිතන්නේ හෂාන්ගේ ක්‍රිකට් ජීවිතේ ගොඩක් හොඳ ඉනින් අපි හැමෝම දැකලා තියෙනවා. මම හිතන්නේ මම දැකපු මට අමතක නොවන ඉනිම මම හිතන්නේ හෂාන්ටත් එක විශේෂ ඉනිමක් වෙන්න ඇති. මට මතකයි ඔහු කණ්ඩායමෙනුත් ඩ්‍රොප් වෙලා තියෙන කාලෙක ඉන්පසු ඔහු නැවතත් කණ්ඩායමට පැමිණිලා නායකත්වයක් දරලා මට මතකයි SSC ක්‍රීඩාංගණයේ මට මතක විදියට බතේර ඉන්දියාව කොදෙව් කණ්ඩායමත් එක්ක ලකුණු 200ක් ලබාගත්ත ටෙස්ට් ඉනිමක්. මම හිතන්නේ ඒතකොට මම කණ්ඩායමේ හිටියා. මම ක්‍රීඩා කරේ නමුත් මම කණ්ඩායමේ හිටියා අතිරේක ක්‍රීඩකයෙක් වශයෙන්. මම හිතන්නේ හෂාන්ගේ මම දැකපු ඉනිං වලින් ක්‍රීඩා කරපු ඉනිං වලින් මට අවමතක නොවන ඉනිමක් ඒ ඉනිම මම හිතන්නේ හෂාන්ටත් විශේෂ ඉනිමක් වෙන්න විය යුතුයි ඒ ක්‍රීඩා කරපු ඉනිම. නමුත් ඇත්තටම මේ හෂාන් එක්ක හරිම දේසී සංචාරකයේදී එකට එක කාමරේ හිටියත් හරිම දේසී පිළිවෙලක් නැහැ. හැබැයි කරදරයකුත් නැහැ. හරිම ලේසි. ඉතින් මට ඇත්තටම මේ හෂාන් ගැන කියන්න තියෙන්නේ ඔහු ඉතාමත් හොඳ ගතිගුණ තියෙන ඉතාමත් හොඳ මිත්‍රයෙක් විදියට මට මේ හෂාන්ව හඳුන්වන්න පුළුවන්. දැන් අවිෂ්ක කියනවා අර ඩබල් සෙන්චරි එක against West Indies. දැන් ඔබගේ එක්දින ශතක දෙකමත් තියෙන්නේ බටහිරින්ද කොදෙව් දෙත ශතකයේ තියෙන්නේ වෙස්ට් ඉන්ඩීස්. මොකක් හරි විශේෂයක් තියෙනවද ඔබ ඔහුන්ට ෆේස් කරනකොට ගහනවාමයි කියලා යනවද? මම හිතන්නේ මේ ඒ දෙකම මේ ක්‍රීඩා කළේ මේ සබ් කොන්ටිනන්ට් ට්‍රැක්ස් වල. ඉතින් ඒක මම හිතන්නේ ලොකු දෙයක් කියලා. මොකද මේ කොහොමත් ෆාස්ට් බෝලර්ස් ටිකක් හරි අමාරුයි අපේ පැත්තට ආවම සර්වයිව් වෙන්න. ඉතින් අනිත් එක මට ලොකු චැලෙන්ජ් එකක් තිබ්බා මුල් කාලේ. ඉතින් මම කාලයක් තිස්සේ ටීම් එකේ ඉඳින් අයින් වෙලා ඉඳලා ආවම පර්ෆෝම් කරන්න. ඉතින් ඒක මට ලොකු chance එකක් ආවා. මොකද one day hundreds එකම එකක් මේ මම හිතන්නේ එකක් ෂාජානික මුම්බායි වල දෙකම. ඉතින් එච්චර ලොකු ෆාස්ට් බෝලර්ස් හිටියත් එච්චර ඩේන්ජරස් නෑ විකට්ස් වල. ඉතින් දැන් ඔබ ඒ වගේම දක්ෂ පන්දු රකින්නෙක්. ඔබ ටෙස්ට් පන්දු උඩ පන්දු මම හිතන්නේ 80 ගානක්ද කොහෙද රැකගෙන තියෙනවා. කියන්නේ ඔබත් විශ්වාස කරනවා ක්‍රීඩකයෙක්ට පන්දු රැකීම කියන එක අතිශය වැදගත් කියන එක. ඔව් මම හිතන්නේ අද තියෙන කම්පිටිෂන් එකත් එක්ක අංශ 3න් අඩු ගානේ අංශ 2ක්වත් තියෙන්න ඕනේ ක්‍රීඩා කරන්න රට වෙනුවෙන්. ඉතින් බැට්ස්මන් කෙනෙක්ට විතරක් ෆීල් කරන්න අඩු ගානේ අනිත් දෙකෙන් එකක් හරි තියෙන්න ඕනේ. ඉතින් මුල මම පොඩි කාලේ ඉඳලා මම ෆීල්ඩින් වලට කැමතියි. ඉතින් මම එන්ජොයි කරා ෆීල්ඩින්. ඔබ ළඟම ඉඳගෙන ගොඩක් තියෙන ඔව් ලොකු පාරවල් එහෙම වදී කියලා එහෙම බයක් එහෙම නැහැ. නෑ පාරවල් වැදිලා තියෙනවා. සෑහෙන පාරවල් වැදිලා තියෙනවා. ඉතින් නමුත් මම එන්ජොයි කරනවා. මොකද මේ අපේ මුරලිදරන් හිටිය හුවක් කාලයක්. ඉතින් මුරලිත් එක්ක හරි බය නෑ මට ඉස්සරහා ෆීල් කරන්න. මොකද මුරලි කවදාවත් කොට බෝලයක් එහෙම දාන්නේ නැති හින්දා. ඉතින් ඒක හුඟක් ඒ වගේම තමයි අනිත් ස්පිනර්ස්ත් හුඟක් ස්පිනර්ස් හොඳ කරනවා. මුරලි හුඟක් දුරට එක තැනකට දානවා. අනික මුරලිගේ බෝලේ සද්දය ඇහෙනවා පිටිපස්සේ ඉඳලා එනකොටත්. ඉතින් ඒකින්ද පුලියෝ හුඟක් කට්ටිය ස්ටඩි කරන්නේ නැහැ ගහන්න අමාරුයි. ඉතින් මම හුඟක් එන්ජොයි කරා එතන ෆීල් කරන්න. මොකද හුඟක් කැචර්ස් මුරලිගෙන් එන හින්දා.
ඉතින් ඒක එක හේතුවක් මම ගක් ෆීල්ඩින් එන්ජොයි. ඒ වගේම තමයි මුල් කාලේ අපිට මිස්ටර් රංජිත් ෆර්නෑන්ඩෝගේ ෆීල්ඩින් සෙෂන්ස් තිබ්බා. ඉතින් එයාට ඕනකම තිබ්බා අපිව යුනිට් එක අපි මම අරවින්ද රොෂාන් ගුරා රොෂාන් ජුලම්පති සංජීව වීරසිංහ මේ අයව හොඳ මේ ෆීල්ඩින් යුනිට් එකක් හැටියට කරන්න. ඉතින් හැමදාම අපිට කොහොමත් පැයක් 45ක් විතර ෆීල්ඩින් සෙෂන් එකක් දෙනවමයි ප්‍රැක්ටිස් වල ඒ කාලේ. ඉතින් ඒකත් මම හිතන්නේ අපිට ලොකු අසසිල්ලක් වුණා අපේ මේ ෆීල්ඩින් පාර්ට් එක ඉම්ප්‍රූව් කරගන්න. හෂාන් කොහොමද අත් දෙකෙන්ම පන්දු යවන්නේ? ඒ කාලේ මට ටිකක් බෝල් කරන්න පුළුවන් දකුණ අතින්. ඉතින් මම නිකන් ඉන්න ගමන් ගෙදර ඉන්න ගමන් මම එතනත් පොඩ්ඩක් බෝල් කරා. පසු කාලෙන්න මට මමනුත් හොඳට බෝල් කරන්න පුළුවන්කම ආවා. මොකද මම ඒක නිතරම නිකන් ට්‍රේන් කරන හින්දා. දැන් ඔබ කොහොමද ඒක ඉන්ටර්නැෂනල් මැච් එකක කරන්නේ? ඒකත් මම අර කිව්වා වගේ තමයි. අර්ජුන අයියා ලොකු රිස්ක් එකක් අරන් කිව්වා මේ මට දුන්න බෝලේ බෝල් කරන්න කියලා. ඊට පස්සේ මම බෝල් කරනකොට දැන් හරි දැන් අන්ට දෙනුත් දාන්න කියලා. ඉතින් මම යතින් බෝල් කරා මට විකට් සුත් කීපයක් තියෙනවා වමිනුත් විකට් එකක් තියෙනවා දකුණුත් තියෙනවා. දැන් එකම ඕවර් එක හෂාන් එහෙම අත් දෙකෙන්ම දාන එක ලීගල් ඩිලිවරි එකක් හැටියට ගණන් ගන්නවද? එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නුනේ නැහැ. මම ඉතින් අම්පයර්ට කිව්වා මම ලෙෆ්ට් ආර්ම් කරමු අම්පයර් හොවා එහෙම ගියා බැලුවා අමුතු විදිහට. ඊට මම ලෙෆ්ට් ආර්ම් ගිහලා මම බෝල් කරා. හොඳයි හෂාන් අපි පුංචි බ්‍රේක් එකකට යනවා. අපෝ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. අද අපි සාකච්ඡා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වන හෂාන් තිලකරත්න මහත්මයා සමග. හෂාන් දැන් ඔබ මේ කාලෙන් පස්සේ ශ්‍රී ලංකාවේ නායකත්වයට පත් වෙනවා. කොහොමද ඒක හැදෙන්නේ කොහොමද නායකත්වයට ඔබ එන්නේ? ඔව් 2003 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ සනත් එකපාරටම රිසයින් වෙනවා කැප්ටන්සි එකෙන්. ඊට පස්සේ සිලෙක්ටර්ස්ලා ලොකු වැකියුම් එකක් ආවා කවුද කැප්ටන් කරන්න ඉන්නේ කියලා. ඉතින් ඒ අවස්ථාවේ මාව පොයින්ට් කරා ටෙස්ට් කැප්ටන් කරන්න. මොකද මාවන්ට එක්ස්පීරියන්ස් එක මම හිතන්නේ මදි කියන එක තමයි ඒගොල්ලෝ හිතුවේ. මට අවුරුද්දක් කැප්ටන් කරන්න ඊට පස්සේ මාවන් ටේක් ඕවර් කරන්න තමයි ඒගොල්ලෝ අයිඩියා එක තිබ්බේ. ඒ වෙලාවේ තමයි මට කැප්ටන්සි එක දුන්නේ ටෙස්ට් කැප්ටන් කරන්න කියලා. ඒක ඇත්තටම හොඳයි. මොකද මාවනුත් මාත් එක්ක වැඩ කරා. මොකද මම 99 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ මාව ඩ්‍රොප් වුණ අවුරුද්දක් එකමාරක් විතර සයිඩ් එකේ හිටියේ නේ. ඉතින් මම හිතනවා ඒක මට ලොකු ආශිර්වාදයක් වුණා. මම නැවත වරක් ක්ලබ් එකට ගිහිල්ලා මගේ අඩුපාඩු හදාගෙන නැවත වරක් ටීම් එකට එන්න. ඊට පස්සේ මම ක්ලබ් එකේ අපේ ප්‍රීමියර් ටූර්නමන්ට් එකේ මම බෙස්ට් බැට්ස්මන් වුණා. ඊට පස්සේ මම ටීම් එකට ආවා අවුරුදු දෙකක් ලංකාවට ගහලා. ඊට පස්සේ මට කැප්ටන් කරන්නත් හම්බුණා. මම හිතන්නේ ඒක මට ජීවිතේ ලැබුණ විශේෂ අවස්ථාවක්. ඉතින් මම හිතන්නේ ඕන කෙනෙක් තමන් මේ කණ්ඩායමේ තියෙන නිත්‍ය තනතුරක් නැහැ. තමන් ඩ්‍රොප් වුණාම ආයෙමත් වරක් නැවත වරක් තමන්ගේ අඩුපාඩු හදාගෙන කණ්ඩායමට ඇවිල්ලා කැප්ටන්සි එක දක්වා මට එන්න හම්බුණා. ඉතින් ඒක අධෛර්යමත් නොවී තමන් මේ ගමන යන්න ඕනේ. හෂාන් ඊට පස්සේ ඇයි ඔබ ක්‍රීඩාවෙන් සමුගන්නට හිතන්නේ? කියන්නේ ඔබ තුල තවත් ක්‍රීඩා කරන්න අවස්ථාවක් තියෙද්දි ඇයි මට හිතුණා ඊට පස්සේ හුඟක් තරුණ විශාල පිරිසක් පිටිපස්සේ හිටියා මේ කණ්ඩායමට එන්න. ඉතින් ඊළඟට මට කැප්ටන්සි එක මගෙන් ගත්තට පස්සේ නවතරක් මට කණ්ඩායම ආයමත් ක්‍රීඩා කරන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මම ඒ වෙලාවේ තීරණය ගත්තා. මම හිතනවා ඒ ගත්ත තීරණය නිවැරදි කියලා ඒ වෙලාවේ. ඔබ අවුරුදු ගණනාවක් තිස්සේ ක්‍රීඩා කරනවා. දැන් මේ කාලය කියන්නේ ක්‍රිකට් වල තිබුණ ස්වර්ණමය අවධියක්. ඔබේ කවුරු රෝල් මොඩල්ස් හිටියද? කවුරු හරි ඒ කාලේ හිටපු තෙන්ඩුල්කර්, ලාරා, රිකි පොන්ටිං ආදී විවිධ ක්‍රීඩකයන් අතරේ ඔබ අගය කරනම ක්‍රීඩකයෝ කවුරු හරි හිටියද ඔබට කියන්න පුළුවන්?
ඔව් ඇත්තටම මම පොඩි කාලේ ආසයි ඩේවිඩ් ගවට. ඩේවිඩ් ගව ලංකාවට ආවා. ස්ටයිලිෂ් බැටිං හින්දාද මොකද ඒ ගහන විදිහට මම කැමතියි. මම කවදාකවත් එයා ගහන විදිහට try කරේ නෑ. මොකද මට එහෙම ගහන්න බැරි හින්දා මම හුඟක් ආසයි ගහපු එයාගේ flow එක එහෙම මං හරි ආසයි බලන් ඉන්න. මොකද හරිම බොහොම ලේසියෙන් බැට් කරන කෙනෙක් ගව. ඉතින් මම ගවට ආසයි ඒ කාලේ ඉඳලම. දැන් ඔබ ක්‍රීඩාවෙන් සමුගන්න කාලෙම ලංකාවට සුනාමිය එනවා. ඒ සුනාමි කාලේ ඔබට විශේෂ වුණ වගකීමක් පැවරෙනවා. ඒ ගැනත් යමක් කියන්න. ඔව් ඇත්තට ඒ වෙලාවේ ක්‍රිකට් ඒඩ් අපේ ක්‍රිකට් බෝඩ් එකෙන් පිහිට වුණා ක්‍රිකට් ඒක තමයි චැරිටබල් ආම් එක. ඒ වෙලාවේ හුඟක් ICC එක MCC ක්‍රිකට් නිව්සීලන්ඩ් ඒ වගේ රටවල් වලින් අපිට මොකක් ආධාර ලබා දෙනවා මේ සුනාමි එකේ මේ අවතන් වෙච්ච අයට උදව් වෙන්න. ඒ වෙලාවේ මාව CEO හැටියට පත් කරනවා ක්‍රිකට් ඒඩ් එකේ. ඉතින් අපි ඒ වෙලාවේ බලාපොරොත්තු වෙන අපි හිතුවා මේ ක්‍රිකට් ක්‍රීඩාව හිතවත්කම ගොඩනගන්න පාලමක් කරගන්න පුළුවන්. විශේෂයෙන් දැන් උතුරු නැගෙනහිර එහිදී අපි බැලුවා උතුරට ගම්මානයක් සමග ග්‍රවුන්ඩ් එකක්. ඒ වගේ අඳුනගත්ත තැන් 4ක් කළුතර මාතර අම්පාර සහ යාපනයේ කිල්නොච්චි මේ වගේ තැන් 4ක අපි ගම්මාන 4ක් ස්ථාපිත කරන්නත් ග්‍රවුන්ඩ් 4කුත් හදන්නත් ළමයි 1000කට ශිෂ්‍යත්ව දෙන්නත් රුපියල් 10 ගානේ මාසෙකට අවුරුදු 10ක්. ඉතින් ඒ වගේ ස්කීම් එකකට ආවේ පළවෙනි අවුරුද්ද අපි පළවෙනි මාසේ අපිට සල්ලි දෙන්න පුළුවන් වුණා. ගම්මාන 4ත් හදන්න අන්තිම මොහොත දක්වා අපි ටෙන්ඩර් ප්‍රොසීඩියර් එක ඉවර කළා. දෙන්න ඕන මෙන්න තියෙනකොට මොකක් හරි හේතුවක් නිසා මේ ප්‍රොජෙක්ට් එක නැවතුණා. අදටත් මම හිතන්නේ විශාල මුදලක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ඒ ගැන තාම අපි හොයලා බලන්න ඕනේ මේ ක්‍රිකට් ඒඩ් එකේට විශාල මුදලක් ලැබුණා. මොකද මේ ඒ ගම්මාන හදන්න. ඉතින් ඇත්තටම ඒක ඉස්සරහට අරගෙන ගියා නම් ඒ ප්‍රොජෙක්ට් එක මේ විශේෂයෙන් මේ උතුරු නැගෙනහිර ඒ තිබ්බ යුද්ධෙත් එක්ක මම හිතන්නේ හුඟක් අසසිල්ලක් ඉන්න තිබ්බ අපි ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට යම්කිසි සේවයක් ඒ පැත්තට කරන්න. මට ඒ වෙලාවේ යනකොට හම්බුණා මේ මම යාපනයේ වැඩ කරන්න කිල්නොච්චිල යනකොට මට හම්බුණා මේ මිස්ටර් එදිරි වීරසිංහ. ඒ වෙලාවේ මට කිව්වා හෂාන් මේ ක්‍රිකට් ආයතනින් කරන යන වැඩේ ඉතාම හොඳ දෙයක් මේ ක්‍රිකට් ඒඩ් එක. අපි මට මතකයි 96 වර්ල්ඩ් කප් එකේත් මම ප්‍රභාකරන් එක්ක හිටියේ මැච් එක බල මේ අඟල් 21 ටීවී එකේ අපි දෙන්න එකට මැච් එක බලුවා. මැච් එක දිනුවට පස්සේ එයා එළියට ඇවිල්ලා වෙඩි තිබ්බා අහසට. එයා කිව්වා මේ තියෙන ජාතීන් දෙක අතර තියෙන සුවඳත්වය ගොඩනගන්න මේ ක්‍රිකට් ඒඩ් එක මේ ධෛර්යයක් වෙයි කවදද දවසක කියන එක මට ඒ වෙලාවේදී එයා කිව්වා ඒක. හොඳයි ඒකත් 아무ත් කතාවක් අත්තරම කියනවා. දැන් හෂාන් ඊට පස්සේ ඔබ එකපාරට හිතනවා දේශපාලනයට එන්න ඕනේ කියලා. දේශපාලනයට එන්න ගන්න තීරණය ඇයි එකපාරට? ඇත්තටම මම එහෙම හිතුවේ මං හිතුවා අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් විශාල පිරිසක් අපිට ආශිර්වාද කරා අප වෙනුවෙන් කතා කළා ක්‍රීඩාවෙන් යමක් කරන්න ඕනේ කියලා තමයි එතන ඉඳලා තමයි මම දේශපාලනේ තෝරගත්තේ. ඉතින් මං හිතුණා මං බලාපොරොත්තු දේ මට තාම කරන්න බැරි වෙලා තියෙනවා. විශේෂයෙන් අද අපි මම ක්‍රිකට් ක්‍රීඩාව දැන් අද මම නැෂනල් ටැලන්ට් මැනේජර් කෙනෙක් හැටියට ක්‍රිකට් ආයතනයේ මේ ලංකාව පුරා මම ඇවිදිනකොට මම දකිනවා විශාල දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. ඉතින් මම යාපනයට ගියා අම්පාර බැටික්ලෝ ට්‍රින්කොමලිය වෙන තැන්වල යනකොට දෙහිඅත්ත කණ්ඩිය පුදුම දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නේ. එයා ඒගොල්ලෝ යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා මේ සිස්ටම් එකට ඇවිල්ලා ලංකාවෙන් යම්කිසි දායකත්වයක් ලබා දෙන්න. ඉතින් මම හිතන ඉදිරියේදී මට මේ දේවල් කරන්න පුළුවන් වෙයි කියලා මට බලාපොරොත්තුවක් තියෙනවා. දැන් අපි දන්න දේ තමයි ක්‍රිකට් වල ඉන්නකොට හෂාන් තිලකරත්න කියන්නේ ලොකු චරිතයක්. නායකයෙක්, දක්ෂ පිතිකරුවෙක්, ලංකාවට විශාල දෙයක් කරපු කෙනෙක්. දැන් දේශපාලනේ ඒ තරමටම යන්නේ නැත්තේ මොකක්ද ඒකට හේතු වෙලා තියෙන්නේ? ඔව් අද මම ටිකක් ඔබ ඒක ක්‍රියාකාරීව නියැලෙන්නේ නැති හින්දාද නැත්නම් ඔබට වෙලාව නැද්ද? ඒක මොකද්ද? ඒ කියන්නේ දේශපාලන වෙනුවෙන් ක්‍රියාකාරීත්වය අඩුයි කියන එකද? අඩුයි. අද මම කොහොමත් දේශපාලන යම්කිසි පොඩි බ්‍රේක් එකක් කරන් තියෙනවා. මොකද අද මම මේ තියෙන වැඩත් එක්ක මම සිලෙක්ටර් කෙනෙක් නැෂනල් ටැලන්ට් මැනේජර් හැටියට මම
ඒක මගේ වෙලා පුළුවන් තරම් මම යොදවනවා මේ විශේෂයෙන් රට පුරා ක්‍රිකට් ක්‍රීඩුවන් දැන අඳුන ගන්නත් මේ සිලෙක්ෂන් වලට සම්බන්ධ වෙන්නත් හින්දා මම ටිකක් මගේ වෙලාව අඩුයි. නමුත් මම හිතන ඉදිරියේදී මට මේ යොදවන්න කාලය තියෙයි කියලා. එතකොට ආශාන් දැන් ඔබ සිලෙක්ෂන් කමිටි මෙම්බර් කෙනෙක් හැටියට පත් වෙනවා. සනත් ජයසූරිය මහත්මයාත් සමග වැඩ කිරීම කොහොමද? ඉතාමත් පහසුයි. මොකද අපි ඔක්කොම එකට ක්‍රිකට් ගහපු කට්ටිය මම සනත්ගේ යටතේ ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් මම හිතනවා අපි දෙන්නගේ දැන අඳුනකම ඉතාමත් පොඩි කාලේ ඉඳලා තියෙන දෙයක්. ඉතින් අපේ විශ්වාසය අපිට තුල තියෙනවා. ඉතින් අපි පස් දෙනෙක් හැටියට කණ්ඩායමක් හැටියට ඉතින් අපි අනිත් තුන් දෙනාත් එරිකොයි ප්‍රොමෝයි චමින්ද මෙන් අපි පස් දෙනාම ක්‍රිකට් ගහලා තියෙනවා. ලංකාවටත් ගහලා තියෙනවා එකට. ක්ලබ් ක්‍රිකට්ත් ගහලා තියෙනවා. ඉතින් හින්දා අපිට අපි හොඳ අවබෝධයක් තියෙනවා. දැන් හෂාන් සමහරුන්ගේ අදහසක් තියෙනවා දැන් ඔබත් දේශපාලඥයෙක්. සනත් ජයසූරිය මහත්මයාත් අමතිවරයෙක්. දැන් දේශපාලනයේ මේකට එනවද? හරි කට්ටියමද මේකට තේරෙන්නේ? ඒ ගැන ඔබට යමක් පැහැදිලි කරන්න පුළුවන්ද? මම හිතන්නේ එහෙම දෙයක්. මොකද අපේ දේශපාලනේ අපි මේ මේට්ලන් ප්ලේස් එකේ එළියෙන් තියලා තමයි ග්‍රවුන්ඩ් බෝඩ් එක ඇතුළට එන්නේ. ඉතින් අපි කවදාකවත් ඒ ගැන කතා කරන්නේ නැහැ. අපි පක්ෂ දේශපාලනය ගැන වැදගත් නෑ අපිට ඇතුළේදී. අපි කතා කරන්නේ කොහොමද තරුණ ක්‍රීඩකයෙක් දෙන්නෙක් හොයාගෙන ඊළඟ වර්ල්ඩ් කප් එක දිනන්නේ කියලා. අපිට අවශ්‍යතාවය තියෙන එතන. හැම කෙනාටම තියෙන අවශ්‍යතාවය තියෙන එතන. මොකද අපි පක්ෂ දේශපාලනය කතා කරන්න ගියොත් අපි එතන අපිට අපෙන් වෙන සේවය වෙන්නේ නැහැ. දැන් පහුගිය දවස්වල ආශාන් තිබුණා තිසර පෙරේරා ඇයි ගහන්නේ නැත්තේ? ඇයි සිලෙක්ෂන් කමිටි එක එයා දැන් ඒකට මොකක් කර පැහැදිලි කිරීමක් තියෙනවද? නෑ ඇත්තටම මං හිතන්නේ තිසරගේ යම්කිසි වෛද්‍ය පරීක්ෂණයකට ලක් වුණා. ඒ හින්දා අපි ඒ වෙලාවේදී තිසරට බ්‍රේක් එකක් දුන්නා දින සුමාන කීපයක. නමුත් ඊට පස්සේ අපි නැවත වරක් තිසරව කැඳෙව්වා පහුගිය මැචස් වලට. ඉතින් හොඳින් තිසර කරා. හොඳයි ඒ ගැන පැහැදිලි කිරීමක් කරපුවත් වටිනවා. මොකද එක එක ස්පෙකියුලේෂන් එක ගැන තියෙන හින්දා මම ඒ ප්‍රශ්නේ අහුවේ. නෑ ඇත්තටම තිසර දක්ෂ ක්‍රීඩකයෙක්. අපිට ඊළඟ වර්ල්ඩ් කප් එකේදී හොඳ මේ ප්ලේයර් කෙනෙක් වෙයි යම් තීරණවලදී. කියන්නේ හොඳට ගහන ගේම් එකක් වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඉතින් අපි තිසරට පුළුවන් තරම් අවස්ථාවල් ලබා දෙන්න ඕනේ මේ ඒ ගමන ඉදිරියට ගිහිලා ඒ ජයග්‍රහණ ලබා දෙන්න. දැන් ආශාන් ලබන පෙබරවාරි මාර්තු වෙනකොට අපි තවත් ලොකු කඩුල්ලක් පහු කරන්න නියමිතව තියෙනවා. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය. මම හිතන්නේ ලොකු ප්‍රෙපරේෂන්ස් තියෙනවා, ලොකු සූදානමක් තියෙනවා මේ රටවල් දෙකේම. මොකද්ද අපේ සූදානම ක්‍රීඩකයන් ඒ සඳහා සූදානම් කරන්නේ? ඒ ඇත්තටම අපි තීරුම් කමිටුවක් හැටියට අපි ඒ ගැන අපි කතා කරනවා. අදත් අපි කතා කරා ඒ ගැන. අපි නිතරම අපි කම්බිනේෂන්ස් ගැන අපි කතා කරනවා. ඒ වගේම කොහොමද අපිට එකපාරටම විශාල තීරණ ගන්න බෑ. නමුත් ඊළඟ තියෙන තරඟ දිහා බලලා අපි ගාව අදහසක් තියෙනවා. විශාල හුඟක් කට්ටිය වෙනස් වීමක් වෙන එකක් නෑ මං හිතන විදිහට. නමුත් ඒ කම්බිනේෂන්ස් හැදෙන්නේ ආශාන් ලොකු සයන්ටිෆික් ඇනලිසිස් එකක් එක්ක නේද? නිකන් හිතුවමන අපිට අරයා මෙයා ගහනව නෙවෙයි. ඒ කම්බිනේෂන් එක කවුද රයිට් හෑන්ඩ් බෝල් කන්නේ, කවුද ඒ ටීම් එකේ ඉන්න ලෙෆ්ට් හෑන්ඩර්ස්ලා ඒ වගේ ලොකු ඇනලිසිස් එකක් තියෙනවා නේ. විශේෂයෙන් මේ පාර වර්ල්ඩ් කප් එක නිව්සීලන්ත වලයි ඔස්ට්‍රේලියාව වල ගහන හින්දා ඒ තියෙන විකට්ස් උත් අපි කන්සිඩර් කරලා කන්ඩිෂන්ස් උත් කන්සිඩර් කරලා තමයි අපිට තීරණ ගන්න වෙන්නේ. අපිට එකපාරටම මේ ලංකාවේ දෙගෙන තීරණ ගන්න බෑ. සමහර වෙලාවට විකට්ස් කැරකෙන්න පුළුවන්, සමහරවිට විකට් සීම් වෙන්න පුළුවන්, සමහරවිට විකට්ස් බවුන්ස් එකක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන හැමදේම බලලා අපි ගහන ගෲප් එකේ ඉන්න ප්ලේයර්ස්ලා අනිත් සයිට්ස් ගැන බලලා තමයි අපිට තීරණ ගන්න වෙන්නේ. මම හිතන්නේ තාම early වැඩි තීරණ ගන්න. නමුත් අපි ගැන අපේ ප්ලේයර් අපේ කමිටියක් කියලා අපිට තියෙනවා අදහසක් තියෙනවා. හොඳයි ආශාන් පුංචි බ්‍රේක් එකකට යන්න වෙලා තියෙනවා. අපි ගිහිල්ලා අපෝ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. හොඳයි ආශාන් අපි මේ සාකච්ඡාවේ අන්තිම භාගයට අද ඇවිල්ලා තියෙන්නේ. අපි මේක අවසන් කරන්න කලින් කියන්නකෝ දැන් ඔබ මේ ගමන එන්න දැනටත් ඔබට මේ කටයුතු වලට දිරි දෙන
ඔබගේ ආදරණීය බිරින්දෑ ගැන යමක් අප්සාරි. ඔව් මං හිතන්නේ අප්සාරි ඉතින් විතරම මගේ සෙවනැල්ලක් වගේ ඉන්නවා. ඉතින් කොහෙද ඔබට හම්බෙන්නේ මෙයා? අප්සාරි මට හම්බෙන්නේ ඩුබායි වලදී. මගේ යාළුවෙක් යශාන්ත කියලා. යශාන්තගේ හරහා තමයි යා තමයි මට අප්සාරි අඳුල්ලා දෙන්නේ. ඒත් අපි ටුවර් එකක් ගිය වෙලාවක ෂාර්ජාවලදී මට ඩිනර් වලදී අප්සාරි හම්බ වෙනවා. දැන් පස්සේ ඉතින් මම ටිකක් අප්සාරි ගැන අහලා දෙන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ අපි යාළු වෙලා ඊට පස්සේ කතා බහ කළා. පස්සේ ඒක විවාහය දක්වා යනවා. අප්සාරි මෙහෙම පොඩි සඳහනක් කරන එකත් බලමු අපි. මට ඉස්සෙල්ලාම හෂාන්ව හම්බ වෙන්නේ ඩුබායි වලදී. මම එමිරේට්ස් වල ගුවන් සේවිකාවක් විදිහට වැඩ කරන කාලේ මගේ හොඳ යාළුවෙක් හිටියා ඒශාන්ත කියලා. ඒශාන්ත හෂාන්දවත් හොඳට අඳුරනවා. කොහොම හරි දවසක් එයා මට කියන්නේ සඳ කියලා ඒ කාලේ. සඳ අපේ ගෙදර පාටි එකක් තියෙනවා. මේ පුළුවන් නම් එන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක එනවා කියලා. ඊට පස්සේ කොහොම හරි මගේ අපාර්ට්මන්ට් එකේ මාත් එක්ක ෂෙයා කරේ ඉන්දියන් ගර්ල්ස්ලා දෙන්නේ. මේගොල්ලන් ක්‍රිකට් වලට හරිම කැමතියි. මම මෙලෝ දෙයක් දන්නේ නැහැ ක්‍රිකට් ගැන ඒ කාලේ. ඉතින් මගේ මේ යාළුවෝ දෙන්න ඉඳන් කිව්වා නෑ මම මේ කතාව කිව්වම ඉඳන් කිව්වා නෑ අපි යන් අපිට ආසයි මේ ටීම් එක හම්බ වෙන්නේ කියලා. ඊට පස්සේ අපි රෑ මේ පාටි එකට ගියා. එතනදී තමයි මට හෂාන්ව ඉස්සෙල්ලාම හම්බ වුණේ. ඉතින් ওই විදිහට තමයි අපි මේ සම්බන්ධකම ගොඩ නැගුණේ. ඉතින් හෂාන් එක්ක කතා කරනකොට මගේ අම්මලා තාත්ති ගොඩක් පැහැදුනා යා ගැන. කොහොම හරි ඒගොල්ලන්ගේ ආශිර්වාද ලැබුණා. ඊට පස්සේ හම්බ වෙලා මාස 4ක් වගේ කෙටි කාලයකදී කියන්නේ අපි දෙන්න විවාහ වෙලා මම රස්සාවත් දාලා ආවා. කොහොම හරි අපි එදා යනපපු ජීවිතය දැන් අවුරුදු 20ක් වෙනවා අපි දෙන්න විවාහ වෙලා මේ 20 වෙනි වසරට අපි එළවෙන්නේ. බොහොම සතුටින් ඉතින් ගත කරනවා. හෂාන්ට ක්‍රිකට් කියන්නේ එයා හරියම ගරු කරන ක්‍රීඩාවක්. ඒ තාමත්ම ආදරේ ක්‍රිකට් වලට. ඒ වගේම එයාගේ ජීවිතේ ක්‍රිකට් කියලා කිව්වොත් මං හරි කියලා මං හිතනවා. තවත් අමතක නොවන සිදුවීමක් තියෙනවා. ඒ 1996 ලෝක කුසලානය දිනාගත්ත මොහොත. මම මගේ බබාලා ට්වින්ස්ලා මගේ කුස තුල ඒ වෙලාවේ දරාගෙන හිටියේ. නමුත් මම ડોක්ටර්ස්ලාට කියන්නේ නැතුව හොරෙන් මොකද මේ වගේ අවස්ථාවක් මට ආපහු ලැබෙයිද දකින්න කියන එක උඩ මම කාටවත් නොකිය මම ගියා. ඉතින් ඒ වෙලාවේ මැච් එක තාමත් මගේ කන්වල ඒ රැව් පිළිරැව් දෙනවා. ඒ ഘോഷාව පාකිස්තානුවන් ශ්‍රී ලංකාවට ඉතාමත්ම ආදරෙන් ඒගොල්ලෝ චියර් කරා. ජයග්‍රහණය උදෙසා අපේ ඉතින් මට ඒ අවස්ථාව තාමත් අමතක වෙන්නේ නැහැ. අපි සමදරාක් කළා. ඒ කියන්නේ අර්ජුනයගේ අම්මලා සියලු දෙනාම අපි එකට එකතු වෙලා මාත් එක්ක ශිරෝමි කලුවිතාන්නගේ වයිෆ් ගියා. ඉතින් මේ අපි කඳුළු පෙර තමයි මේ මැච් එක බැලුවේ. අන්තිම මොහොත වෙනකොට එච්චරට අපිට මේ දරා ගන්න බැරි සතුටක් තිබුණා ඒ අවස්ථාවේ. හෂාන් කියන්නකෝ ඒ ආදරණීය බිරිඳ ගැන. ඔව් නැති හැමතිස්සෙම මාත් එක්ක මම විශාල ශක්තියක් විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට ups and downs තියෙනවා. මේ ජීවිතේ ක්‍රීඩා කරනකොට අද 50 ගන්න පුළුවන් බින්දුවක්. නමුත් මට එහෙම වැටෙන්න නොදී මාව බැලන්ස් එකේ මාව පුළුවන් තරම් මාව දිරි ගන්නගෙන මාව මේ මෙච්චර දුරට ගෙනාවේ යා තමයි. ඉතින් මම පුදුම ශක්තියක් මට ඇති. හැම දෙයකම විශේෂයෙන් දේශපාලනයේද ඕනම තැනකදී අපි දෙන්නම එකටමයි කොහේ ගියත් එන්නේ. ඉතින් විශාල ශක්තියක් ඒ ගැන. ක්‍රීඩාවේ ඉන්නකොට මෙන්ටලි වැටෙන අවස්ථා තියෙනවද එහෙම? ඔව් මං හිතනවා ඒ ප්‍රමාණය වැඩි. එතකොට තමයි යාට ශක්තියක් එන්න ඕනේ. මගේ දෙමව්පියෝ හිටියයි වගේම ගෙදර ඉතින් නිතරම මේ ෆේල් වෙනකොට එක පාරක් මට මතකයි එක විඩින් එකක් තිබ්බ අපිට යන්න. මං මේ මැචස් දෙක මම කම්බෑක් එක දීලා මගේ ලාස්ට් මැච් එක. ඉතින් විඩින් එකේ දවස කොහොම හරි මම එනකොට මේ කොච්චර ප්‍රෙෂර් එකද කිව්වොත් අප්සාරි ඩ්‍රෙස් කරලා ඉන්න වෙඩින් එකට යන්න. ඉතින් මං කිව්වා බැලුවද කාඩ් එක? කාඩ් එක ගන්න බලනකොට වෙඩින් එක තියෙන හෙට. ඉතින් ඒ වගේ ඉතින් කියන්නේ අපේ ප්‍රෙෂර් එකත් සමහරලාට එයා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි පුදුම විදියට මට විශේෂ ක්‍රීඩාවේ අදටත් දේශපාලනය දක්වා මගේ ආසනේ හුඟක් වැඩ කටයුතු කරේ අප්සාරි. ඉතින් ඒ වගේ චරිතයක්. දිරිය කාන්තාවක්. දක්ෂ කාන්තාවක් ඇත්ත. එතකොට මේ හෂාන් ඔබගේ දරුවන් තිදෙනා පුතාලා තුන්දෙනා ගැනත් යමක් කියන්න. ඔව් මගේ පුතාලා තුන්දෙනා දෙන්නෙක් ට්වින්ස්ලා. ඒ දෙන්න
කෙනෙක් කොළඹ ශාන්ත ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය ඉගෙන ගන්නවා. අනිත් එක්කන නුවර ට්‍රිනිටි විද්‍යාලය ඉගෙන ගන්නවා. තුන්වෙනියා එක්කනට එයා රජිදු අයිර්ය තිලකරත්න. එයාත් සෙන්ට් තෝමස් කොලෙජ් මොන්ට්ලිවිනියා ඉගෙන ගන්නවා. එයා ඉන්නේ 4 වෙනි ශ්‍රේණියේ. ඉතින් පුතාලා දෙන්න ලොකු පුතාලා දෙන්නට සචින්ගේ නම තිබ්බේ මොකක් කර විශේෂ හේතුවක්ද? නෑ සචින්ට අප්සාරි හුඟක් කැමති ඒ කාලේ ඉඳලා. ඉතින් ඒ සකුරෙන් නමක් දාන්න ආවා. ඉතින් අප්සාරි මේ දෙන්නට මේ දෙන්නට අපි සචින් කියලා දාන්න. එක්කෙනෙක් under 17 ශ්‍රී ලංකා 9 ටුවර් කරා. අනිත් එකන ට්‍රිනිටි විද්‍යාලයට දැන් ක්‍රීඩා කරනවා under 19. අෂාන් සමස්තයක් විදිහට ගත්තාම ඔබේ ජීවිතේ හැල හැප්පීම ඔය සියලු දේ ගත්තාම ඔබ ජීවිතය ගැන තෘප්තිමත්ද? ඇත්තටම මම හිතනවා මගේ ආපු ගමන දිහා බලනකොට මම ඉතාමත් තෘප්තිමත්. මම හිතනවා මගේ දෙමව්පියන්ගේ සීනිය මම සබා කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මගේ ක්‍රීඩකෙක් හැටියට මම හිතනවා හිටපු ක්‍රීඩකෙක් හැටියට මට යම් කිසි දෙයක් මේ සමාජයට දිය යුතුයි කියලා ඉදිරියේදී. ඉතින් මොකද විශාල බලාපොරොත්තුවක් තියෙන පිරිසක් ඉන්නවා අද රටේ. ඉතින් ඒ වෙනුවෙන් යම් කිසි සේවයක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ලංකාවේ ක්‍රිකට් වල අනාගතය අවිනිශ්චිත නැහැ. ඔබ හිතන හැටියට එය අපිට බලාපොරොත්තු තබා ගන්න පුළුවන්. ඒ තමයි සුබවාදී. මම හිතනවා මම මේ දවස් ටිකේ මම ලංකාවේ පුරාම ඇවිදලා තියෙනවා. ඒ වෙලාවේ මම දැකලා තියෙනවා ප්ලේයර්ස්ලා. ඒ දෙන්නේ පොඩි අඩු පහසුකම් මැද්දේ ඒ ක්‍රිකට් ක්‍රීඩකයෝ විශාල දක්ෂ ප්ලේයර්ස්ලා ඉන්නවා. ඉතින් මම හිතනවා හරි විදියට ඒගොල්ලන් අපිට මේ ගේන්න පුළුවන් නම් අපිට අපේ ක්‍රීඩාව ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. විශේෂයෙන් දක්ෂ ක්‍රීඩකයෝ ඇති වෙන්න තරම් ඉන්නවා. ඔබගේ පෞද්ගලිකව ගත්තොත් ඔබේ අනාගත අපේක්ෂාවන් මොනවාද? ඇත්තට මම අද ඉන්න මම ටිකක් කනගාටු වෙනවා. මොකද මට මම දන්න දේ තාම මට හරියට ක්‍රීඩා වෙනුවෙන් දෙන්න බැරි වුණා කියලා. ඉතින් මම හිතනවා ඉදිරියේදී දැන් මේ සිලෙක්ෂන් කමිටි එකේ මම ඉන්නේ. ඒ වගේම නැෂනල් ටැලන්ට් මැනේජර් හැටියට මම වැඩ කරනවා. ඉතින් මම හිතනවා මට ඉස්සරහට සතුටු වෙන්න පුළුවන් කියලා මේ යන මේ ගමනත් එක්ක. ඔබේ විවේකයේ ගත වෙන්නේ විවේකයේ ගත වෙන්නේ මම මැච් එකක් බල බල. ගෙදරම තමයි. ඔව් මම විවේකයේ ගත වෙනවා. මම සමහරට මම ආසයි සාමාන්‍යයෙන් යාලයන්. ඉතින් ඒ දේවල් මම කරනවා. ඊට අමතරව මම පුළුවන් තරම් under 13 මැච් එකක් හරි බලනවා. ළමයෙක් ගහනවා දැක්කම කොහෙද වාහනයක දැක්කම පොඩි මැච් එකක් හරි මම කොහෙද නවත්තගෙන බලනවා. ඒ මම හරි සන්තෝෂ වෙනවා මම ඒව බලලා. කරන දේත් එක්ක. ක්‍රිකට් හැර ඔබ කැමතිම ක්‍රීඩාව? මම කැමති සොකර් වලට මම කැමති. ටෙනිස් වලට මම කැමති. හොඳයි ආශාන්. ගොඩක් දේ අපි කතා කරා. මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට ගොඩක් වටිනා තොරතුරු ගොඩක් දුන්නා. ඉගෙන ගන්න දේ තියෙනවා. ළමයින්ට කොයිතරම් දුරට තමන් කමිට්මන්ට් එකක් මේ තමන් කරන ක්‍රීඩාව සම්බන්ධයෙන් තියෙන්න ඕනද කියලා. ඉතින් වැඩ රාජකාරී ගොඩාක් තිබියදී CSN මැදිරියට පැමිණලා අද මේ සාකච්ඡාවට සම්බන්ධ වුණාට අපි CSN ආයතනයේ හැටියට ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබගේ අනාගතයේ සියලු දේවල් සාර්ථක වේවා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මට ආරාධනා කළා මෙතනට පැමිණිලා කතා කරන්න අවස්ථාවක් ලැබුවා මේ සම්බන්ධයෙන්. ඔබටත් සිරස CSN මාධ්‍යයටත් මගේ ස්තුති පිරිනමන්න කැමතියි. හොඳයි. අද අපි සාකච්ඡා කළේ ලංකාව බිහි කරපු අති දක්ෂ ක්‍රීඩකයෙක් හෂාන් තිලකරත්න මහත්මයා. එතුමා වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සමාජිකයෙක් හැටියට වැඩ කරනවා. ඔහු දේශපාලනඥයෙක් විදිහටත් විවිධ දේවල් කරමින් සිටිනවා. අපි නැවතත් දිනකදී මෙවැනි වූ ක්‍රීඩා තරු සොයාගෙන ලංකාවට ගෞරවය කීර්තිය ගෙන ආපු ක්‍රීඩා තරු සොයා යන ගමනේ තවත් දිනකදී අපි හමු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමු ගන්නවා. ආයුබෝවන්.